ප්‍රයිවට් සර්වර් එකේ තියෙන්නේ ගොඩක් වෙලාවට මේ Linux බේස් වෙච්ච ඔපරේටින් සිස්ටම් එක. සමහරක් විට Ubuntu සර්වර් එකක් වෙන්න පුළුවන්. Ubuntu කියන්නේ Linux බේස් සර්වර් එකක්. එහෙමත් නැත්නම් Fedora වෙන්න පුළුවන්. ඔය වගේ ගොඩක් තියෙනවා. ඊට අමතරව Windows වලත් පාවිච්චි වෙන සර්වර්ස් තියෙනවා. Windows Server 2019 හොමෝම කියලා සර්වර්ස් තියෙනවා. හරිද? ඒකට ඒකේ දුවන්නේ Windows. දැන් අද අපේ වර්ක්ෂොප් එකේ කියන්නේ වර්ක්ෂොප් සීරීස් එක කතා කරන Linux පැත්ත නිසා මේක ඇත්තටම දැන් අර විදිහට සර්වර් බෑක් එන්ඩ් එකෙත් පාවිච්චි වෙනවා. එතකොට අපි මේක කියන්නේ එහෙම පාවිච්චි වෙන නිසාම නෙමෙයි අපි මේක ඉගෙන ගන්නත් ඕන. හරිද? දැන් ඉන්ඩස්ට්‍රි එකේ ඇත්තටම ගත්තොත් එහෙම ඉන්ඩස්ට්‍රි එකේ සාමාන්‍යයෙන් Linux දැන් ටිකක් පාවිච්චි වෙනවා අඩුයි. හරිද? ඉන්ඩස්ට්‍රි මට්ටමින් ගත්තොත්. හැබැයි ඒ කියලා අපි මේක ඉගෙන ගන්න නැතුව වෙන මොකක් හරි සයිඩ් එකකට ගියොත් එහෙම අන්න එතන පොඩ්ඩක් අවුලක් වෙනවා. මොකද මේක බේස් කරගෙන තමයි අනිත් ඒවාත් ගොඩක් ඒවා හැදිලා තියෙන්නේ. හරිද? ඒ නිසා මේක අපි ඉගෙන ගන්න ඕන. හරි. මම ඔය ඉන්ට්‍රොඩක්ෂන් එකත් එක්ක දැන් පටන් ගන්නම්. අද අපේ කන්ටෙන්ට් එක කොහොමද යන්නේ කියලා. මම හිතනවා අද දවසෙන් අපිට කවර් කරන්න පුළුවන් වෙයි කියලා මුලින්ම අපි Linux එකේ ෆයිල් සිස්ටම් එක දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් විදිහට හයිරාකි එකක් ගත්තොත් හයිරාකි එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔයගොල්ලෝ දන්නද නිකන් අර දිත්ත සටහන් කියලා කියන අර බෙදීලා යන්නේ. කියන්නේ මේ කොටස මේකට බෙදෙනවා. එතනින් තව කොටස් අත්තක් විදිහට බෙදෙනවා. ඒකින් තව බෙදෙනවා. අන්න ඒ වගේ එහෙම එකක් ගත්තොත් එහෙම අපිට Linux environment එක බෙදන්න පුළුවන් කොටස් ගොඩකට. ඒ කොටස් ගොඩෙන් තියෙන මුලින්ම අපි ඉගෙන ගන්න ඕන එක තමයි මෙන්න මේ Linux file system එක කියලා කියන්නේ. හරිද? ඒතරන්නේ Linux file system එක ගැන අද අපි කවර් කරමු. ඊට පස්සේ අපි බේසික් නැවිගේෂන්ස් කමාන්ඩ්ස් වලට යමු. හරිද? අපි කොහොමද Linux environment එකේ navigate වෙන්නේ? උදාහරණයක් Windows operating system එක නැත්නම් Windows වල folder එකක් හදලා ඒ folder එකට ගිහිල්ලා ඒ folder එකෙන් තව folder එකක් ඇතුළට ගිහිල්ලා ඒ folder එකෙන් තව folder එකක් ඇතුළට ගිහිල්ලා ඒක delete කරලා හරිද? ආයි ඒක copy කරලා වෙන කොහෙට හරි දාලා හරිද? නැත්නම් ඒක delete කරලා ඔන්න කට් කරලා ඔන්න ඔය වගේ දේවල් අපි කරනවානේ. හැබැයි එතකොට අපිට GUI එකක් තියෙනවා. හරිද? ඇත්තටම ඉස්සර කියන්නේ ඉස්සර කාලේ ගත්තොත් එහෙනම් අපිට GUI එකක් තිබ්බේ නැහැ. ඇත්තටම ඒ Windows වල කරපු දේවලුත් ඉස්සර Windows වලත් ඒක කරේ MS DOS වල වගේ සාමාන්‍යයෙන් කරේ මේ වගේ මේ CLI එක නැත්නම් command line interface එකක් ඇතුලේ තමයි ඒවත් කරේ. හරිද? එතකොට අපිට ඒක ලේසි කරන්න තමයි GUI එකක් ආවේ. but අපි මේක ඉගෙන ගන්න ඕනේ server side එකට ගියාම සමහරක් වෙලාවට අපිට GUI එකක් නැහැ. ඒකට GUI එකක් නැතුව අපිට ඒ process ටිකම කොහොමද command line interface එකකින් කරන්න ඕනි කියලා දැනගන්න තමයි මේ Linux අපි ඉගෙන ගන්නේ. හරිද? ඒකට මේ අපිට navigations commands ඕන. navigation commands නෙමෙයි අනිත් commands ඕන. ඉතින් මේ navigations commands අපිට වැදගත් වෙනවා. හරිද? ඊට පස්සේ ඊළඟ කැටගරි එක තමයි මම හිතනවා දෙකක් කවර් කරන්න පුළුවන් වෙයි කියලා text manipulation කියලා කියන්නේ. text manipulation එක යටතේ කතා කරනවා අපි කොහොමද text එකක් හදන්නේ. උදාහරණයක් විදිහට ෆයිල් එකක් හදන්නේ කොහොමද? Linux CLI එක ඉඳලා. හරිද? කියන්නේ මේ ටර්මිනල් එකේ අපි ඕගොල්ලෝ මම හිතනවා ඒ නම CLI කියන වචනට වඩා ටර්මිනල් කියන වචනට කැමතියි. ටර්මිනල් එකකින් ඉඳන් අපි කොහොමද ටෙක්ස්ට් ෆයිල් එකක් හදන්නේ? ෆෝල්ඩර් එකක් කොහොමද හදන්නේ? ෆෝල්ඩර් එකක් කොහොමද ඩිලීට් කරන්නේ? හරිද? ඊට පස්සේ ෆෝල්ඩර් එකක් කොහොමද කොපි කරන්නේ එක තැනකින් තව තැනකට? හරිද? මූව් කරන්නේ කොහොමද? හරිද? සාමාන්‍යයෙන් Windows වල පාවිච්චි කරන notepad වගේ Linux වල පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේ notepad මොනවද? හරිද? ඒ වගේ ඇප්ලිකේෂන්ස් මොනවද කියලා අද කතා කරන්න පුළුවන් වෙයි. ටයිම් එකක් තිබ්බොත් අපි ඉස්සරහට බලමු තව දේවල් කතා කරන්න පුළුවන්ද කියලා. මම මෙතන ඉඳන් අද ස්ටාර්ට් කරන්න. හරි. ඉතින් කතා කරන පළවෙනි එකම තමයි Linux file system එක. Linux file system එක ගත්තාම ඔයගලන්ට පේනවා මම හිතන්නේ ස්ක්‍රීන් එක පේනවා කියලා මම ඔන්න කාට් එකක් zoom කරන්න. හරිද? මේ Linux file system එක ගත්තාම ඔයගලන්ට පේනවා මෙතනදී folders මේ පේනවනේ මගේ නම් ලස්සනට icon එක තියෙනවා. ඔයගලන්ගේ කොහොම පේනවද දන්නේ නැහැ. මෙතන තියෙනවා folders. හරිද? මෙතන bin කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. ඊට පස්සේ boot, dev, etc, home, opt, root ඊට පස්සේ ගත්තාම tmp, user මේ වගේ group ෆෝල්ඩර්ස් ගොඩක් තියෙනවා. හරිද? අපි සාමාන්‍යයෙන් Windows වල නම් අපි ගොඩක් වෙලාවට කියන්නේ ෆෝල්ඩර් එකක් කියලා. හරිද? Linux වල අපි කතා කරන එකම දේ, එකම concept එක අපි එකට කියනවා directory එකක් කියලා. හරිද? එක කොටසක්. ෆෝල්ඩර් එකක්. ඒකට කියනවා ඩිරෙක්ටරි එකක් කියලා. ඔයා මේකට ෆෝල්ඩර් එකක් කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒක ගැටලුවක් නෙමෙයි. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචනය ඒ ඩිරෙක්ටරි එක. හරිද? මොකද මේ සමහර කමාන්ඩ්ස් එහෙම මතක තියාගත්තේ නම මතක තියාගත්තම ලේසි.
ඩිරෙක්ටරි එක කියන්නේ. හරි. දැන් බලන්න ඕනි මේ එක එක ඩිරෙක්ටරීස් අපිට වැදගත් වෙන්නේ ඇයි මේකට කියන්නේ ස්පෙෂල් ස්ටම්ප් දාලා තියෙන්නේ. හරිද? නැත්නම් ඉතින් ඕනනම් දාන්න තිබුණ එක කියලා මේකට දෙක කියලා දාන්න 3 කියලා දාලා ඔහොම හදන්න පුළුවන්. එහෙම නැතුව මේ ස්පෙસિෆික් නම් ටිකක් දීලා මේ ෆයිල් සිස්ටම් එක මේ විදිහට තියෙන්නේ කියලා බැලුවොත් එහෙම බලමු මොකද්ද තියෙන මේකේ කියන්නේ අයිඩියා එකක් එන්නේ මොන වගේද කියලා. හරිද? මම පටන් ගන්නම් අපේ ෆස්ට් එකෙන් මේ පැත්තෙන් නෙමෙයි මෙතන සාමාන්‍යයෙන් කතා කරන්න ඕනි නැති දේවලුත් තියෙනවා. මං අයිඩියක් ගන්නම්. මම මුලින් පටන් ගන්නම්. තප්පරයක් දෙන්න. හරි. මම මුලින් පටන් ගන්නම් මෙතන මේ root කියන එකෙන්. හරිද? ඔයගොල්ලෝ දන්නවා Windows environment එකේ වැඩ කරද්දි මොකක් හරි application එකක් install කරද්දි අපෙන් අහනවා administrator privilege. ඒ කියන්නේ admin ගේ privilege එක ඕනි ඔයාලට මේ process එක කරන්න නම්. ඒ කියන්නේ දැන් Windows වලත් ඉන්නවා නිකන් user කෙනෙක් ඉන්නවා. ඔයා සාමාන්‍යයෙන් machine එකට log වෙන්නේ එයාගේ password එක ගහලා තමයි. ඒ කියන්නේ user ගේ password එක ගහලා තමයි machine එකට. හැබැයි ඔයාලට මොකක් හරි application එකක් run කරද්දි මම sorry ඉන්නේ ලද්ද තියෙන්නේ. හරි. මම කියන sorry මම කියන්නේ Windows admin කියන එක වගේ වගේ අපි පාවිච්චි කරන root කියන එක. ෆෝන් එකේ සාමාන්‍යයෙන් root කරන එකකම අපිට ගන්න පුළුවන් මෙතඩ් එකකට හදන්න. ෆෝන් එක root කරනවා. ඒ වගේ Linux environment open source නිසා අපිට හැම පැත්තක් තියෙනවා. ඒකේ ප්‍රධානම ඇඩ්මින් වගේ ඉන්න එක්කෙනා තමයි මෙන්න මේ root කියලා කියන්නේ. එතකොට මෙන්න මේ root කියන එක්කෙනාට හැදිලා වෙනම ෆෝල්ඩර් එකක් එයාගේ home directory එක විදිහට සාමාන්‍යයෙන් ඔයගලන්ගේ නිකන් desktop එක වගේ තමයි. දැන් desktop folder එක තියෙන Windows වල අන්න ඒ desktop folder තියෙනවා වගේ admin ට තියෙන folder එකක් මෙන්න root කියලා. හරිද? ඊට පස්සේ යන්නම් මෙතන ගත්තොත් එහෙම boot කියන එකට. මෙතන කියන එක. මෙතන ඉන්නේ ඔයගලන්ගේ kernel image එක. එහෙම කිව්වට මම කලින් කිව්වේ Linux environment එක ඇතුලේ අපිට තියෙනවා කියලා kernel එක සහ OS එක කියලා දෙකක්. OS එක ඇතුලේ තියෙනවා kernel එකක්. ඒතර kernel එක කියන එක ගැන මම idea එකක් දුන්නා. අර කරන process ටික කරන්නේ මේකෙන් කියලා. ඕගොල්ලෝ දැන් අර Linux එක install කරගනිද්දී ISO ෆයිල් එකක් කියලා එකක් ගත්තා නේද? එහෙම නැත්නම් සමහරක් වෙලාවට image ෆයිල් එකක් හරි අපි ISO ෆයිල් එකකට ගෙන image ෆයිල් එකක් කියන. අපිට පුළුවන් අපේ kernel එක zip කරන්න. ඒ කියන්නේ ඒක දැන් compress කරලා ෆයිල් එකක් විදියට හදලා තියන්න. හරිද? එක ෆයිල් එකක් විදියට. මම ඔයාලට මෙන්න මේ boot කියන එක ඇතුළට ගිහිල්ලාම පෙන්නන්නම්. මේ commands දැන් දන්නේ නැත්නම් හිතන්න එපා ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔයාලට පේනවා මේක ඇතුලේ මේ මම දැන් boot කියන එක ඇතුළට ගියාට පස්සේ මේක ඇතුලේ තියෙනවා මේ image files කියලා ගොඩක්. මේ පින්තූර නෙමෙයි තියෙන්නේ. හරිද? කියන්නේ photos නෙමෙයි මේ තියෙන්නේ. image files කියලා තියෙනවා files ටිකක්.
මේක ඇතුලේ තමයි අර කර්නල් එක දුවන්නේ. කර්නල් එකේ තියෙන අදාළ ෆයිල්ස් ටික තියෙන්නේ මේක ඇතුලේ. ඔයාගේ මැෂින් එක සමහරක් වෙලාවට බූට් වෙන්නේ නැතුව නිකන් හිර වෙලා වගේ තියෙනවා නම් මෙන්න මේ එක ෆයිල් එක මොකක් හරි ප්‍රශ්නයක්. පොඩ්ඩක් දුරට මේ ග්‍රබ් එක ඇතුලේ තියෙන ෆයිල් එක ප්‍රශ්නයක් වෙලා තමයි ඔයාගේ මැෂින් එක බූට් වෙන්නේ නැත්තේ. හරිද? එතකොට ඒකට අදාළ ෆයිල්ස් තියෙන්නේ මෙන්න මේ බූට් කියන ෆෝල්ඩර් එක ඇතුලේ. මං ආයෙ යන්නම් පස්සට. මේ කමාන්ඩ්ස් දැන් හිතන්න එපා. හරිද? ඊට පස්සේ මම එන්නම් etc කියන එක. මේක ගොඩක් වැදගත් ෆෝල්ඩර් එකක් අපිට. මේ etc කියන එක ඇතුලේ තමයි ඔයාලට Linux environment එක ඇතුලේ තියෙන ඔක්කොම configurations files. උදාහරණයක් විදිහට ඔයාට ඔයාගේ අද networking මොන හරි config කරගන්න ඕන නම් මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුලේ තමයි ඒකට අදාළ ෆයිල් එක තියෙන්නේ. ඔයාට edit කරන්න ඕනේ ෆයිල් එක තියෙන්නේ මෙන්න මේක ඇතුලේ. හරිද? ඔයාට DNS මොන හරි config කරගන්න ඕන නම් ඒක තියෙන්නේ etc මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුලේ. DNS කියන්නේ IP address එකක් domain එකකට හරවන්න පාවිච්චි කරන එක protocol එකක්. හරිද? ඒක නිකන් නීතියක් වගේ මම හිතනවා පොඩි හරි IT knowledge එකක් ඇති කියලා. හරිද? එතකොට මෙන්න මේ etc කියන directory එක ඇතුලේ තමයි නැත්තම් මේ folder එක ඇතුලේ තමයි මෙන්න මේකට අදාළ files ටික තියෙන්නේ. ඒකටත් ගිහිල්ලා පෙන්නන්නම්. ඒකට ගිහිල්ලා මම පෙන්නන්නම්. ඒක ඇතුලේ තියෙන files ගොඩක් නේ. files ගොඩාක් තියෙනවා. මේකේ බැලුවොත් එහෙම මම නිකන් එකක් පෙන්නන්නම් මේක ඇතුලේ තියෙන එක file එකක්. මේක ඇතුලේ එක file එකක් තියෙනවා. host කියලා. හරිද? මේක ඇතුලේ තියෙන එක host file එකක් කියලා එකක්. හරිද? මේ ඒක ඇතුලේ file එකේ තියෙන content එක මේ මේව කතා කරනවා මේව කොහොමද බලන්නේ කියලා. මේ ඒකට දාලා තියෙන මම මේ config කරලා තියෙන දේවල්. ඔයාටත් මොන හරි config කරගන්න ඕන නම් ඔයාට පුළුවන් මේක edit කරලා හදාගන්න. හරිද? ඒ වගේ system එක ඇතුලේ තියෙන configurations files ඔක්කොම තියෙන්නේ මෙන්න මේ etc කියන එක ඇතුලේ. ඔයාට මොන හරි config කරගන්න ඕන නම් ටක් ගාලා ගියා etc එකට කොහෙවත් බල බල ඉන්න දෙයක් නැහැ. etc folder එකේ තමයි ඔයාට අවශ්‍ය දේ තියෙන්නේ. හරි. මම ඊළඟ එකට යන්නම්. ඊළඟ එක අපි කතා කරමු මෙතනින් home කියන එක. හරිද? මෙන්න මේ home කියන එක තමයි ඔයාගේ මම Windows පැත්තෙන් ගන්න අතරවට තේරුම් ගන්න ලේසි. Windows එකේ තියෙනව නේද users කියලා ෆෝල්ඩර් එකක්. users ඊට පස්සේ users එකට ගියට පස්සේ සමහරක් විට public කියලා ඇති. නැත්නම් ඔයාගේ user name එකත් එක්ක හැදිච්ච ෆෝල්ඩර් එකක් ඇතිලි. එහෙම වගේ තියෙනවනේ. අන්න ඒ වගේ තියෙන ෆෝල්ඩර් එක තමයි මෙන්න මේ home කියලා කියන්නේ. හරිද? අපි ඒකට කියනවා user directory එක කියලා. Windows වලත් තියෙනවනේ user directory එක කියලා එක. Windows වල නම් මට මතක විදිහට තියෙන්නේ මෙන්න මෙහෙම C එක ඇතුලේ C එක ඇතුලේ එහෙම ගිහිල්ලා ඊට පස්සේ සමහරක් විට ඒකෙන් පස්සෙම තියෙනවා. හරිද? users කියලා directory එකක් තියෙනවා. හරිද? මේකෙන් ඉහාට පස්සේ ගිය තමයි ඔයාගේ එක්ක public කියලා folder එකක් තියෙනවා. නැත්නම් කෙලින්ම user name එක තියෙනවා. අපි හිතමු user name එක k4p කියලා තියෙනවා කියලා. මෙන්න මේ folder එක වගේ Windows වල මෙන්න මේ folder එක වගේ තමයි. හරිද? ඔයාගේ Linux environment එකේ මෙන්න මේ folder. ඒ කියන්නේ ඔයාට ගියොත් එහෙම මෙන්න මේ home කියන එකට. හරිද? ගිහිල්ලා මම පෙන්නන්න. ඔයාලට පේනවා මෙන්න මේ මගේ user ගේ තව ෆෝල්ඩර් එකක් තියෙන. ඒ කියන්නේ මෙන්න මේක ඇතුලේ මම තව user කෙනෙක් හැදුවොත් එහෙම එයාට හැදෙනවා මෙතන ෆෝල්ඩර් එක. තේරෙනවනේ? Windows වල usersලා කියලා තියෙන ෆෝල්ඩර් එක වගේම තමයි Linux වල මෙන්න මේ home කියන ෆෝල්ඩර් එක. මේ idea එක යන්නේ නැති කියලා ඔළුවට. ඊට පස්සේ අපි කතා කරමු ඊළඟ එක. මම එන්නම් මෙන්න මේ MNT කියන එකට. මේකට අපි කියනවා mount කියලා. හරිද? mount කරනවා කියලා. ඔයාගේ සාමාන්‍යයෙන් අපි කියන්නේ මේක නිකන් මේකත් ටෙම්පරරි ෆෝල්ඩර් එකක් වගේ තමයි. මේකට තමයි සාමාන්‍යයෙන් ඔයා Linux environment එකකට මොකක් හරි අපි හිතුවොත් ඔයා MNT එකට උදාහරණයකට මොකද්ද ගන්න? ඔයාගේ Linux environment එකේ ඔයා හිතන්නකෝ ඔයා hard disk එකක් පාවිච්චි කරනවා කියලා. hard disk දෙකක් පාවිච්චි කරන එකක් ඔයාගේ Linux දුවන්නේ. මම ඒක ඕනනම් පෙන්නන්න. හරිද? මෙතන මම පෙන්නන්න. හරිද? බැලුවොත් මෙතන මගේ දැන් ෆයිල් සිස්ටම් එක ඇතුලේ මෙතන තියෙනවා මේ තව පාර්ටිෂන් එකක් 320 කියලා එකක්. හරිද? මම මෙතන හරිද? ඔන්න මම දැන් ඒක ඇක්සස් කරා. හරිද? ඒක ඇක්සස් කරාට පස්සේ මෙන්න මේක ඇත්තටම මවුන්ට් වෙලා තියෙන්නේ. හරිද? අපි සාමාන්‍යයෙන් දන්නවනේ පෙන් එකක් ගැහුවාම මැෂින් එකට ඒ වගේ මොකක් හරි ඒක මවුන්ට් කියන එකට තමයි මවුන්ට් කියන එකෙන් තමයි ඇත්තටම ඒක අල්ලලා තියාගන්නේ. හරිද? එතකොට ඒ වගේ එකක් තමයි මෙන්න මේ MNT එක ඇතුලෙන් වෙන්නේ. හරි. ඊට පස්සේ ඊළඟට අපි කතා කරමු මෙතනින් මවුන්ට් එක කතා කරා.
රූට් එක කතා කරා, හෝම් එක කතා කරා, EDC කතා කරා. ඊට පස්සේ යමු අපි bin කියන ෆෝල්ඩර් එකට. මේකට. හරිද? මෙන්න මේ bin කියන ෆෝල්ඩර්. මේක වැදගත් වෙන්නේ ඔයාගේ Linux වලට ඉන්ස්ටෝල් කරන ඇප් එකක් හරි නැත්නම් මොන හරි ඔයා පාවිච්චි කරන ස්ක්‍රිප්ට් එකක් මොන හරි ඩවුන්ලෝඩ් කරලා අලුතෙන් දාගන්න එකක් හරි මෙන්න මේ වගේ දේවල් ඔක්කොම සේව් වෙන්නේ මෙන්න මේ bin කියන ෆෝල්ඩර් එක ඇතුළේ. bin කියන්නේ මෙතනදී මේ බයිනරි කියන අයිඩියා එකෙන් තමයි මෙතන මේ bin කියලා කියන්නේ. හරිද? මම ඒකට ගිහිල්ලා පෙන්නන්නම්. එහෙම ගියොත් එහෙම ඔයාලට පේනවා මගේ දැන් Linux environment එක ඇතුලේ තියෙන ඔක්කොම applications තියෙනවා. හරිද? මේ mouse pad කියන්නේ නිකන් notepad වගේ application එකක්. හරිද? ඊට පස්සේ මේ zoom එක මගේ තියෙනවා. හරිද? මේ ඔයගොල්ලෝ දන්න softwares ටික zoom එක තියෙනවා. ඊට පස්සේ බලමු තව ඔයගොල්ලෝ දන්න softwares මොනවා හරි තියෙනවද කියලා. ඔයගොල්ලෝ දන්න softwares නෑ මෙතන මම දන්නේ තව. ඉන්නවා. මේ melt go කියන එක තියෙනවා මේක සමහරක් විට අපි ඉස්සරහට කතා කරයි. තව මොනවද තියෙන්නේ? සහ මේ Linux environment අපි පාවිච්චි කරන commands කියන්නේත් applications තමයි. හොඳේ. දැන් මම ඉස්සරහට කියන්නම් ඒක. ඔයගොල්ලෝ දන්න softwares මේකේ නෑ තව. හරි මේ kitty කියලා එකක් තියෙනවා. kitty කියන්නේ මගේ terminal එක. terminal එකට පාවිච්චි කරන application එක තමයි kitty කියලා කියන්නේ. අර Windows එකේ CMD එක තියෙන. ඒ වගේ මම Linux වල පාවිච්චි කරන එකක් kitty කියලා. hello kitty වගේ. හරි. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? ටක් ගාලා බැලුවොත් මේ තන කියලා එකක් තියෙනවා. හරිද? මෙතන මේ තන කියලා කියන්නේ මගේ මෙතන පෙන්නන්න. මෙන්න මේක තමයි තන කියන්නේ. මෙන්න මේ. හරිද? මගේ ඔයගොල්ලන්ගේ අපේ file explorer එක තියෙන්නේ. මේ ෆයිල් එක්ස්ප්ලෝරර් එක තියෙන්නේ මේ අපේ Windows වල ෆයිල් එක්ස්ප්ලෝරර් එක වගේ මම Linux වල පාවිච්චි කරන්නේ මෙන්න මේ තන කියන එක ගොඩක් වෙලාට ඔයා කාලි Linux නම් පාවිච්චි කරන්නේ කාලි Linux එකෙත් පාවිච්චි default විදිහට මට මතක විදිහට තියෙන තන කියන එක තමයි තියෙන්නේ. හරි. ඒකට ඒ තන කියන්නේ අන්න ඒ ඇප්ලිකේෂන්. හරි. මම හිතනවා දැන් ඔයාලට මේ බයිනරි කියන එක ඇතුළට කියන්නේ බයිනරි කියන එකේ තියෙන මොනවද කියන එක ගැන අයිඩියා එකක් තියෙයි කියලා. මෙතන තව එකක් තියෙනවා Telegram desktop එක. Telegram desktop කියන්නේ තන ඇප්ලිකේෂන් එකක්. එතකොට ඒක ඉන්ස්ටෝල් කරාට පස්සේ මෙන්න මේ ෆෝල්ඩර් එකට තමයි ඉන්ස්ටෝල් වෙන්නේ. හරිද? හිතන එක අයිඩිය එක ගියා කියලා මම අනිත් ඒවා බොරුවට පෙන්වන්න යන්නේ නැහැ කාලයක් නිසා. හරි. බයිනරි කියන එක ගැන දැන් අයිඩියා එකක් යන්නේ නැති කියලා හිතමු. ඊට පස්සේ අපිට වැදගත් තව එකක් බැලුවොත් එහෙම lib මේදී library. මේ lib කියලා කියන්නේ library කියන එක. තව දෙකලා ඇති. අපි සාමාන්‍යයෙන් crack එකක් game එකක් මොකක් හරි install කරන්න ගියාම සමහරක් වෙලාවට error message එනවා .dll files missing කියලා. නැත්තම් ඒක නැහැ කියලා. මම උදාහරණයකට ගත්තේ ගේම් එකක් ට්‍රැක් එකක් ඩවුන්ලෝඩ් කරනවා කියලා හිතන්න ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරද්දි කියනවා ඔයාගේ මෙන්න මේ DLL ෆයිල් එක නැහැ කියලා. ඔයා ටක් ගාලා DLL ෆයිල් එක හොයලා ඉන්ස්ටෝල් කරන්න ඕන නිසා Google කරලා DLL ෆයිල් එක කොහෙද දාගෙන ඒකේ ලොකේෂන් එක දෙනවා මෙන්න මෙතන තියෙනවා කියලා දීලා ඉන්ස්ටෝල් කරගන්න. ඒ කරන්නේ ඔයාගේ ඇප්ලිකේෂන් එකට අදාළ ලයිබ්‍රරි ෆයිල් එකක්. ලයිබ්‍රරි ෆයිල් එකක් කියලා කියන්නේ මොනවා හරි තවත් ඒකට අදාළ ඔයාගේ ගේම් එකට අදාළ එළියෙන් ගන්න ඕනි දෙයක්. හරිද හිතන්නකෝ ඔයාට මොකක් හරි දැනුමක් අවශ්‍යයි කියලා හිතලා ඔයා ලයිබ්‍රරි එකට ගිහලා පොතක් ගන්නවා කියලා. ඒ පොතේ තියෙන ඔයාට අවශ්‍ය දැනුම. ඔයා ලයිබ්‍රරි එකට ගිහලා ඒ පොත ගන්නවා. අන්න ඒ වගේ ඔයාට මොකක් හරි ඕන නම් ඇප්ලිකේෂන් එකකට අපිට පුළුවන් ලයිබ්‍රරි එකක් පාවිච්චි කරන්න. ඒ ලයිබ්‍රරි එක තමයි ඒ ලයිබ්‍රරි එකට අදාළ ඒ පොත් වගේ හරිද? ලයිබ්‍රරි එකේ පොත් වගේ මෙන්න මේ lib කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙනවා. ඒ වගේ දේවල්. මම ඕනනම් ගිහලා පෙන්නන්න. මේ තියෙන්නේ ලයිබ්‍රරි එක ඇතුලේ තියෙන පොත් තමයි දැන් පේන්නේ. හරිද? මේ තියෙන්නේ තියෙන්නේ ලයිබ්‍රරි එකට අදාළ පොත්. මේ තියෙන්නේ ඔවා ඕනි ඒ ඇප්ලිකේෂන් එක දුවන්න නම්. සමහරක් වෙලාවට මොකක් හරි ඇප්ලිකේෂන් එකක් අපි ඉන්ස්ටෝල් කරද්දී අර bin ෆයිල් එකට ඒක එක්සිකියුටිව් මේ ඒ කියන්නේ එක්සිකියුට් වෙන ෆයිල් එක ගිහිල්ලා සේව් වෙනවා
sorry ada connection එක නම් ටිකක් කවුල් එන්න හරි හරිද ඔයාලා දන්නවා මෙතන මේ Wireshark කියලා ඇප්ලිකේෂන් එකක් තියෙනවා ඒකේ මේ Wireshark කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට නෙට්වර්ක් කැප්චර් කරන්න පුළුවන් කැප්චර් කරලා මොනිටර් කරන්න පුළුවන් ටූල් එකක් ඒකට ඒ ටූල් එකට අදාළ DLL files නැත්නම් library files තියෙන්නේ මෙන්න මේ folder එක ඇතුලේ ඒ වගේ හැම ඇප්ලිකේෂන් එකට අදාළ library files තියෙන්නේ මෙන්න මේ lib කියන folder එක ඇතුලේ ඔයාලට මේක ඕනි වෙනවා දැන් ඔයා බලයි මේ library files තියෙන location එක අපිට මොකද කියලා ඒක අපිට ඕනි වෙනවා මොකක් හරි ෆයිල් එකක් හරි ඇප්ලිකේෂන් එකක් හරි ඉන්ස්ටෝල් කරලා මොකක් හරි error එකක් ආවොත් එහෙම ඒ error එක හොයන්න අපිට ඕනි වෙනවා library file එක. ඒතර ඔයා දන්නේ library file එක කොහෙද තියෙන්නේ කියලා. ඒතර මේක දැනගත්ත එකේ තියෙන benefit එක තියෙන්නේ ඔයා මේක ඉගෙන ගත්තාම දන්නවා හරි library file save වෙලා තියෙන්නේ මෙන්න මේකේ කියලා. හරිනේ. මෙන්න මේ lib64 කියලා තියෙනවා මේක කියන්නේ main folder එකක් නෙමෙයි සාමාන්‍යයෙන් සමහරක් වෙලාවට ඔයාගේ කියදී lib32 කියලාත් ඇත්. ඔයා දන්නවා මැෂින් වල 32 64 කියලා බිට්ස් විදිහට තියෙනවානේ. එතකොට ඒකට අදාළ සමහරක් ඇප්ලිකේෂන් ආවොත් එහෙම මේ ෆෝල්ඩර්ස් වලට බෙදිලා යනවා. හරිද? ඔක තමයි වෙන්නේ. හරි. එතකොට ඔන්න lib එකත් හරි. ඊට පස්සේ අපි යමු හරි ඔය ටික තමයි බේසික් ටික තියෙනවා. තව අපිට අමතක වුණා ටිකක් මේ dev කියන එක. මෙතන මේ dev කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන සාමාන්‍යයෙන් අපි කියනවා special devices files කියලා. හරිද? special devices files කියලා කියනවා මෙන්න මේ dev කියන එකට. මේ dev කියන එක ඇතුලේ තමයි සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ file system එකේ තියෙන main මොකක්ද අපි කියන්නේ hard disk එකේ අදාළ දේවල් combine වෙලා තියෙන මෙන්න මේ dev කියන එක ඇතුලේ. ඔයාලට පටල ගන්න එපා මෙතන. dev කියන එකයි මේ mnt කියන එකයි. mnt කියන එකේ mount කියන්නේ මේ mount කියන එකයි dev කියන එකයි වෙනස්. හරිද? dev කියන එක මම ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම්. හරි. ඔයාලට පේනවා මෙතන dev කියන එකට ගියාට පස්සේ මෙතන මේ SDA1 SDA2 කියලා මේ තියෙන්නේ මගේ ඇත්තටම කිව්වොත් හાર્ඩ්වෙයාර් කියන්නේ මෙන්න මොනවාද හાર્ඩ්වෙයාර් එක. හાર્ඩ්වෙයාර් එක කියන්නේ මගේ HD කාඩ් එක. හරිද? SSD එකයි ඔය සෙට් එක තමයි ඔය පෙන්නන්නේ. හරිද? SDB කියලා එකක් තියෙනවා මේ එක්ස්ටර්නල් හයි කරලා තියෙන හાર્ඩ් එක. හරිද? ඔය වගේ මේ USB වලට මෙතන තියෙනවා. ඒ වගේ ස්පෙෂල් ඩිවයිසස් ෆයිල් සිස්ටම් එකක් තියෙනවා නම් මෙන්න මේකට තමයි ඒක අයිති වෙන්නේ. තව ඒකට තියෙන log ෆයිල් එකක් තියෙනවා. හරිද? මෙතන ගොඩක් දේවල් තියෙනවා මේ disk කියලා එකක් තියෙනවා. වගේ CPU එකට අදාළ දේවල් තියෙනවා. ස්පෙෂල් ඩිවයිසස් ෆයිල්ස් කියලා තමයි මේකට අපි කියන්නේ. කියන්නේ ස්පෙෂල් දේවල් ඩිවයිස් කියන්නේ ඩිවයිස් සිස්ටම් වලට අදාළ දේවල් මෙන්න මේ dev කියන එක ඇතුළේ තියෙනවා. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා වගේ හිතන්නකෝ ප්‍රශ්නයක් ආවයි කියලා හાર્ඩ් ඩිස්ක් එකේ ඔයාලට බලන්න ඕනේ හાર્ඩ් ඩිස්ක් එකේ මොන ෆයිල් එකද කියලා ප්‍රශ්න වෙලා තියෙනවා. ඔයාලට මෙතනින් බලන්න පුළුවන් ඒක. නිකන් බලන්නම් මෙතන ඒ මම දාගෙන df හරි මේ තියෙන්නේ මේ කමාන්ඩ්ස් ගැන හිතන්න එපා මේක මම පෙන්නන්න හරිද දැනට නිකන් ID එකක් ගන්න ඔයාලට පේනවා මෙතන මේ dev sda2 කියලා තියෙනවා ඒතර මගේ පෙන්නනවා මේ GB 298 එක ෆයිල් එකක් තියෙනවා available මෙච්චරක් තියෙනවා use මෙච්චරක් තියෙනවා කියලා පෙන්නනවා හරිද ඊට පස්සේ මගේ තව ඇති ඩිරෙක්ටරිස් වල පෙන්වන්න පේනවා එතන මේ dev කියන එක යටතේ තමයි මේ ෆයිල් එක තියෙන්නේ මම හිතනවා මට දැන් මේ idea එක යන්නේ නැති කියලා dev එකෙන් මොකද්ද වෙලා තියෙන්නේ හරිද මේක තියෙන අර මම ටෙම්පරරි දාගෙන මට ඒක අන්මවුන්ට් කරන්නත් පුළුවන් හරිද මවුන්ට් වෙලා තියෙන එක හරි අනිත් ඒවා ගැන මම ලොකුවට කතා කරන්න යන්නේ නැහැ මේ මෙතන තව ගොඩක් තියෙනවා proc කියලා එකක් තියෙනවා මේ process කියන එක meaning එක තියෙන්නේ මේ folder එක අදාළ නැහැ මේක මේ custom එකක් snap කියන්නේ application එක folder මම මෙන්න මේක ගැන කියන්න temp කියලා කියන්නේ මෙතනදී temporary කියන එක ඔය Windows වල සාමාන්‍යයෙන් temporary folder එකක් තියෙනවා. ඒතකොට මේ temp කියලා කියන්නේ මේ temporary අපිට මොන හරි application එකක් මොකක් හරි run වෙනවා නම් ඒකට අදාළ temporary file save වෙන්නේ මේකේ. ඒක දන්නවා ඒක temporary විතරයි ඒ files තියෙන්නේ. ඒතකොට මේ folder එකේ මම බලන්න දැන් මගේ මොනවද temps කියලා තියෙන්නේ. හරිද? මගේ temp file තියෙනවට පේනවා. මේ තියෙන්නේ මගේ තියෙන temporary files. අර ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට machine එක fast කරගන්න ඕනේ කියලා clear කරන්නේ මෙන්න මේ තියෙන දේවල් තමයි. හරිද? හරි. ඊට පස්සේ
හරි ඔය ටික තමයි ස්පෙෂලි මෙන්ෂන් කරන්න තියෙන සෙට් එක. මේ අනිත් ඒවා හරි මෙතනමයි USR කියන එකත් කියන්න. මේ USR කියන එක ඇතුලේ තියෙන්නේ එකක් තියෙනවා මෙන්න මේකට අදාළ ෆයිල් සෙට් එකක්. එක මං ගිහිල්ලාම පෙන්නන්න. හරි ඔයා බලන්න මේ USR කියන එක ඇතුලේ තියෙන්නේ ඇත්තටම කිව්වොත් එහෙම මේ අර සෙට් එකම තමයි. හරිද? bin කියලා ඒක ඇතුලේ ෆෝල්ඩර් එකක් තියෙනවා. මේ lib64 තියෙනවා. lib32 තියෙනවා. මේ lib අර මං කිව්වේ මෙතන තියෙන එකම සමහරක් විට 32ත් ඇති කියලා. ඒ වගේ ෆයිල්ස් ටිකක් තියෙනවා. මේකේ තියෙන සාමාන්‍යයෙන් අපිට මං ඒක මෙහෙම පෙන්නන්නම් ඔයගලන්ට. නෑ එහෙම පෙන්නුවොත් දැනට තේරෙන්නේ නැහැ ඔයගලන්ට. හරි. ඔයා මෙහෙමයි ටිකක් ගන්න. අර දේවල් ටිකම තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේක ඇතුලේ තියෙන සමහරක් දේ කියන්නේ ඔයා දන්නවා ඇති අපිට Windows application එකේ සාමාන්‍යයෙන් app එකක් install කරද්දී ගොඩක් වෙලාවට program 86 එකයි program files කියලායි folders දෙකක් තියෙනවා නේද? මතක් කරලා බලන්න පොඩ්ඩක් application එක install කරද්දී program 86 කියලා folder එකක් තියෙනවා. ඊට පස්සේ තව folder එකක් තියෙනවා ඔයාලට program file කියලා. අන්න ඒ වගේ තමයි මෙන්න මේ folder එකයි සහ මෙන්න මේ user කියන folder එකයි. හරිද? ඒ idea එක ගියා දොළුවට. මේක යටතේ තියෙන්නේ ඒ කියන්නේ මේ අර තව මේකම තමයි මේ තියෙන සෙට් එකම තමයි. මේ bin කියන දේවල්ම ටිකම තමයි. ඒ දේවල්ම නෙමෙයි. තව තියෙනවා නම් ෆයිල්ස් ටිකක් යනවා මෙන්න මේ user කියන එක ඇතුලේ. හරිද? මහා කියන්නේ ස්පෙෂල් දෙයක් නැහැ. ඒවම තමයි තියෙන්නේ. මම ඕනනම් user කියන එක ඇතුලේ bin එකට යනවා. හරිද? ඒක ඇතුලේ තියෙනවා අර වගේම සෙට් එකක් තියෙනවා. හරිද? ඒ වගේම සෙට් එකක් තියෙනවා. හරිද? ගොඩක් ඒවා සමහරක් ඒවා සේම් මේවත් ඇති. හරිනේ. හරි. මම හිතනවා දැන් අයිඩියා එක යන්නේ නැති කියලා ෆයිල් සිස්ටම් එක ගැන. හරිද? එතකොට දැන් මේක ඉගෙන ගන්න ඕනේ කියලාත් ඔයගලන්ට ටික ටික තේරෙන්නේ නැති කියලා හිතනවා. මම හිතනවා දැන් බයිනරි ෆයිල් එකක් ඔයාලට හොයාගන්න ඕන නම් බයිනරි ෆයිල් එක මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙනවා. හරිද? ඔයාලට පුළුවන් චෙක් කරලා බලන්න මේක ඇතුලේ තියෙනවද කියලා. දැන් අර වගේ ගොඩක් තියෙද්දි කොහොමද චෙක් කරන්නේ කියලා පස්සේ කියලා දෙන්නම්. දැනට අපිට දන්නවා මෙන්න මේක ඇතුලේ තමයි තියෙන්නේ කියලා. ඒකට කර්නල් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් බූට් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කන්ෆිගරේෂන් පාර්ට් එකක් නම් etc එක ඇතුලේ තියෙනවා. යූසර්ස්ලා බලන්න ඕන නම් අපිට පුළුවන් හෝම් ඩිරෙක්ටරි එකට ගිහිල්ලා බලන්න. හරිද? ලයිබ්‍රරි ෆයිල්ස් ඕන නම් මෙන්න මේ ෆෝල්ඩර් එකට ගියා බැලුවා. ඊට පස්සේ මෙතනත් තව එකක් තියෙනවා කියන මම එකක් කියන්න. root කියන්නේ admin ගේ ෆෝල්ඩර් එක. හරිද? මේ sbin කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ binary folder එකම තමයි. sbin කියලා මෙතන අපි සාමාන්‍යයෙන් කියනවා super bin කියලාත් කියනවා මේකට. හරිද? super bin කියලාත් කියනවා. මේ වගේම එකක් තමයි මේ sbin කියලාත් කියන්නේ. ඊට පස්සේ මේ run මේවා ටික තියෙනවා. මේවා ස්පෙෂල් දේවල් නෙමෙයි. ඒවා ඔයගොල්ලෝ බලන්න ඒකේ මොනවද වෙන්නේ කියලා මම දැනට ඒක නොකිය ඉන්න වෙලාව නිසා මේ ටික කතා කරා. හරිද? දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා. දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා ෆයිල් සිස්ටම් එකේ මොන වගේද කියලා. හරිනේ? හරි. ෆයිල් සිස්ටම් එකේ මොන හරි ප්‍රශ්න තියෙනවද? ටග් ගාලා කියන ප්‍රශ්න තියෙනවා නම් මොකක් හරි එක්කෝ මැසේජ් එකක් හරි ටෙක්ස්ට් එකක් දාන්න chat එකේ හරි එන්න මේක තේරුන්නේ නැහැ කියලා හරි. එහෙම නැත්නම් ටග් ගාලා අපි ඉස්සරහට යමු. හරි. හරි. මම දැන් ඉස්සෙල්ලා පාවිච්චි කරා කමාන්ඩ්ස් දෙකක්. ඔයගොල්ලෝ දැක්කේ කමාන්ඩ්ස් දෙකයි. cd කියලා එකක් පාවිච්චි කරා. මම මෙතනින් අයින් cd කියලා එකක් පාවිච්චි කරා. cd කියලා එකක් පාවිච්චි කරා. මේකේ තේරුම තමයි change directory කියන එක. change directory කියන එක. හරිද? ඒ කියන්නේ ඔයා ඉන්න ලොකේෂන් එකේ ඉඳලා තව තැනකට කොහොමද ඔයා මාරු වෙන්නේ? change වෙන්නේ කොහොමද? මම කියන්නේ directory කියන්නේ fold එක කියන තේරුම කියලා. හරිද? එතකොට change directory කියලා කියනවා මේකේ කොහොමද කියලා. හරිද? එතකොට ඔයා හිතන්න මට දැන් මෙතන තියෙනවා folders ගොඩක්. ඔයාට මෙන්න මේ folder එකට යන්න ඕන නම් ඔයා පාවිච්චි කරන්නේ cd home කියන එක. එයාගේ folder එකේ නම දෙන්න. නැත්නම් directory එකේ නම දෙන්න. නම දුන්නාම ඔයාට පේනවා ඔන්න මම දැන් එයාගේ folder එක ඇතුළට ගියා. ඔයාත් දැන් මැෂින් එක ඔන් කරගෙන නම් ඉන්නේ කාලේ හරි මොකක් හරි කරලා බලන්න. කවුරු පාවිච්චි කරපුම නැති කට්ටිය ඉන්නවනම් මම හිතනවා කවුරු හරි පාවිච්චි කරලම නැති කියලා. හරිද? ඔයාට බලන්න ඔන්න change වෙන්න home කියන directory එකට. හරිද? ඊට පස්සේ ඔන්න මම එකට යනවා. ඊට පස්සේ මම පාවිච්චි කරන command එක තමයි මේ ls කියන command එක.
මේකේ තේරුම තමයි ලිස්ට් කියන තේරුම. ඒ කියන්නේ මන්ට මෙන්න මේ මේක මේ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන දේවල් පෙන්වන්න කියලා. දැන් ඔයා GUI එකේ නම් ඔයා දන්නවා ඔයාට මෙන්න මේක දැන් ඔයා මේක ඇතුලේ ගිහින් බලන්න ඕන නම් මෙන්න මේ ෆෝල්ඩර් ක්ලික් කරාම ඔයාට පේන ඒක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. ඒ වගේ මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න අපිට මේ ls කියන කමාන්ඩ් එක පාවිච්චි කරන්නම වෙනවා. හරිද? ඒකේ තේරුම තමයි ලිස්ට් කියන එක. දැන් බැලුවොත් එමේ ls කියන ෆෝල්ඩර් එක ඇතුලේ මගේ එක ෆෝල්ඩර් එකක් තියෙනවා K4P කියලා. හරිද? ඔයාට මේ පැත්ත බැලුවොත් තේනවා මෙන්න මේ ෆෝල්ඩර් එක තමයි ඔබ පෙන්වන්නේ කියලා. හරිද? මේ තියෙන්නේ ඩබල් ක්ලික් කරාම මේ ෆෝල්ඩර් සෙට් එක මට දැන් පෙන්වන්න ඕනි. මම මේ පැත්තේ ls කියලා ගැහුවා. සෝරි. මොන මම ආයි මාරු වෙනවා K4P කියන එකට. ඒ කියන්නේ මගේ මෙන්න මේ ෆෝල්ඩර්. ඒකට මාරු වුණාම මට මෙන්න මේ ෆෝල්ඩර්ස් ටික දැන් පෙන්වන්න ඕනි. දැන් කොහොමද මම මේ ෆෝල්ඩර්ස් ටික බලන්නේ? මම ආයිත් ගහනවා ls. ඒ කියන්නේ list කියන එක. ඔයාලට පේනවා දැන්. හරිද? මගේ මෙන්න මේ ෆෝල්ඩර්ස් ටික තියෙනවා. මෙන්න මේ ෆෝල්ඩර්ස් පේන්නේ නැහැ. අපි මේවට කියනවා dot files කියලා. නැත්තම් hidden folders. ඒ කියන්නේ hidden files කියලා. හරිද? ඒවා පේන්නේ නැහැ. ඒවා පේන්න ඕන නම් ඔයා මෙතන එතකොට පේනවා. ඔව්. හරි. ඔව්. හරි. හරි. හරිනේ. ඔන්න දැන් දැන් දන්නවනේ ls කියන එකෙන් කරන්නේ ලිස්ට් කරන එක. ඔන්න දැන් මගේ ෆයිල් සිස්ටම් එක ලිස්ට් වෙලා තියෙනවා. දැන් අර ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නුවනේ ෆයිල් සිස්ටම් එක කියලා ෆෝල්ඩර් එකක්. ඒක තියෙන්නේ අපි කියනවා root කියන එක ඇතුලේ. root කියන මෙන්න මේක නෙමෙයි. ඕක නෙමෙයි. මොකද දැන් ඔයා ඉන්නකො. මෙන්න මේකේ. මෙන්න මෙතන ඉඳලා තමයි Linux ෆයිල් සිස්ටම් එක මෙන්න මෙහෙම පල්ලෙහාට ගලාගෙන යන්නේ. හරිද? මේක තමයි උඩම කැන. මම ඔන්නේ දැන් ඒකට මාරු වුණා. ඒකට මාරු වුණාම ඔන්න මට මෙතන නම් පෙන්වනවා මම මාරු වුණා කියලා. ඒකට ගිහිල්ලා මම දැන් එතන දින ෆයිල්ස් ටික බලන්නේ කොහොමද? එතන ටික ෆයිල්ස් ටික බලන්නේ මම ls කියන එක ගහලා. ඔන්න ls එක කියන ගෙහුවට පස්සේ ඔන්න අර ෆයිල් සෙට් එක දැන් පේනවා. හරිද? මෙන්න මේක ඇතුලේ තමයි මේ සෙට් එකම තියෙන්නේ. මම ඒක ඔයාලට පෙන්නන්නද? මෙන්න මෙතනින්. හරිද? ඔන්න මම දැන් මේ ටික කට් කරගෙන ගිහිල්ලා. පේනවා. මන්න මෙන්න මේ කරපු ප්‍රොසෙස් එකම හරිද? මේ සෙට් එකම තමයි මෙන්න මෙතන දැන් GUI එකේ තියෙන්නේ. මෙන්න මෙතන මේ root කියන කෑල්ල. මට පුළුවන් මෙන්න මෙතනින් ගිහිල්ලා ඕනනම් home කියන එකට යන්න පුළුවන්. හරි? කොහොම යන්න පුළුවන්. එහෙම යන එක තමයි අපි සාමාන්‍යයෙන් command line එකේ මෙන්න මෙහෙම දෙන්නේ. කොහොමද? ගිහිල්ලා බලන්න. හරි. එක්කනේ මේ ෆෝල්ඩර් එකම තියෙනවා මේ පැත්තේ. හරිද? ඒතකොට cd command එක මම හිතනවා හරි කියලා. ඒ වගේම ls command එකත් මම හිතනවා හරි කියලා. ls කියන්නේ අපි සාමාන්‍යයෙන් අර ෆෝල්ඩර් එකක් ඇතුලේ ගිහිල්ලා content එක බලනවා වගේ ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න තමයි අපි ls කියන එක පාවිච්චි කරන්නේ. හරිද? ඒක තේරුම list කියන එක. හැබැයි මේ list කියන එකේ තියෙනවා තව variations. ඒ කියන්නේ list කියන එක පාවිච්චි කරන්න පුළුවන් විදි. හරිද? මම ඒක මෙතනට ගිහිල්ලා වෙන්න. මේ list කියන එක යටතේ ඕගලන්ගේ සමහරක් විට මේ ls කියලා ගැහුවා මෙන්න මේ ෆයිල්ස් පෙන්වන්නේ නැහැ. මේ dot files පෙන්වන්නේ නැහැ. මගේ පෙන්නනවා මම කස්ටමයිස් කරලා තියෙනවා. හරිද? මෙන්න මේ dot files එහෙම ඔයගලන්ට පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ hidden files එහෙම ඔයාලට නිකන් ls කියලා ගහුවට පේන්නේ නැහැ. ඔයාලට පේන්නේ මෙන්න මේ වගේ නිකන් තියෙන folders විතරයි. ඒ කියන්නේ hidden folders නැති ඒවා ඔක්කොම පෙන්නනවා. folders files ඔක්කොම පෙන්නනවා. hidden folders පෙන්වන්නේ නැහැ. එහෙම පෙන්වන්නේ නැත්නම් ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න එක option එකක්. අපි සාමාන්‍යයෙන් Linux commands වල options පාවිච්චි කරන්නේ මෙන්න මේ hyphen එකත් එක්ක. dash එක කියලා අපි කියන්නේ. මෙන්න මේක. මේ ඉරි කෑල්ල සමහරක් වෙලාවට ඉරි කෑලි දෙක පාවිච්චි කරන අවස්ථා තියෙනවා. එකක් පාවිච්චි කරන අවස්ථා තියෙනවා. හරිද? මෙතන මම දැන් එකක් පාවිච්චි කරනවා. ls කියන එකත් එක්ක අපිට පුළුවන් l කියන එක දෙන්න. l කියන්නේ long කියන එක. හරිද? l කියන්නේ long කියන එක. කියන්නේ list long. මේකේ සම්පූර්ණ තේරුම මොකද්ද? list long. list long කියන තේරුම තමයි ඔන්න ඔය සම්පූර්ණ command එකෙන් තියෙන්නේ. අපි ගෙනියන් ගහලා බලමුද මොකද්ද වෙනස කියලා. හරි. ඔයාට දැන් පේනවා කලින් අපි නිකන් ls කියලා ගැහුවාම කලින් මේ date ආවේ නෑනේ මේ folder එක modify වෙලා තියෙන date එක තවද්ද හරිද ගානට ලස්සනට පෙන්වනවා සහ ඒක අදාළ කෙනා කවුද කියලා මේ ටික මම පස්සේ කතා කරන්න මේව හිතන්න එපා අර ls කියන ඒවා ගැහුවට වඩා ඔයා ls l කියන command එක ගැහුවොත් එහෙම ඔයාට මේ තව වැඩිපුර විස්තර set එකක් හම්බ වෙනවා හරිද ඔයා දැන් Linux දැන් මේ වෙලාවේ පාවිච්චි කරන කෙනෙක් නම් බලන්න මේ ls කියලා ගැහුවොත් එහෙම ඔයගලන්ගේ මෙන්න මේ .files පෙන්වන්නේ නැහැ ඔයාට ඒ .files ටිකත් බලන්න ඕන .file කියන්නේ සාමාන්‍ය අපි hidden files කියන set එක. ඒ ටිකත් බලන්න ඕන ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න a කියන command එක.
ඒ කියන්නේ all කියන එක. ඒ කියන්නේ list all කියන command එක. හරිද? මට ඔක්කොම ටික මෙතන list කරන්න. ඔන්න ඕක තමයි ls කිය list all කියන එක. හරිද? එහෙම දුන්නට පස්සේ වාට ඔන්න hidden files ටිකක් පේනවා. හරිද? ඔයා දැන් try කරලා බලන්න. ඔයාගේ නිකන් ls කියලා ගහුවම hidden files පෙන්වන්නේ නැහැ. ls a කියලා ගැහුවොත් එහෙම මෙන්න මෙතන මේ විදියට ඔයාට hidden files ටික බලා ගන්න පුළුවන්. හරිද? ඔයාට දැන් මේ ටිකත් එක්ක ඔයා හිතන්නේ ඔයාට hidden files බලා ගන්නත් ඕනේ මෙන්න මේ විදිහට ලොන් කරලා බලා ගන්නත් ඕනේ. ඔයාට මෙන්න මේ විස්තර ටිකත් ඕන. එතකොට අපිට පුළුවන් අරක කම්බයින් කරන්න. අර කමාන්ඩ් එකම කම්බයින් කරන්න. මෙහෙම ගැහුවත් වෙනවා. එල් ගහලා මෙහෙම කියන්නේ කොහොම ගැහුවත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයාලා මෙහෙම ගැහුවත් වෙනවා. හරිද? ඔප්ෂන්ස් දෙක කොහොම ගැහුවත් වෙනවා. ඔයා හිතන්නේ ඔප්ෂන් හතරක් තිබ්බයි කියලා. මෙහෙම ගහන්නත් පුළුවන්. ඔප්ෂන්ස් ප්‍රශ්නයක් නැහැ. අපි මම දැන් මෙහෙම ගහලා පෙන්නන්නම්. මේකේ තේරුම තමයි ලිස්ට්. හරිද? ලිස්ට් කරන්න මට ලෝන් කරන්නත් ඕනේ. හැබැයි ඕල්. ඒක ඇතයි. මම මෙහෙම ගන්න. ලිස්ට් all log. හරිද? ලිස්ට් කරන්න ඔක්කොම ලොන් ෆෝම් එකේ. හරිද? ලොන් කියන අර ඔක්කොම විස්තරات එක්ක all කියන්නේ hidden files ටික සෙට් එකත් එක්ක ලිස්ට් කරන්න. ls කරන්න මට ලොන් ෆෝම් එකකින් ඕන ඔක්කොම ෆයිල්ස් ටිකත් එක්ක. මම දැන් මෙහෙම ගහලා SLA එහෙම ගැහුවම ඔන්නට අර ඔක්කොම විස්තර සෙට් එකත් එක්ක ෆයිල් සෙට් එක එනවා. ඒ වගේම hidden file සෙට් එකත් එනවා. හරිද? ඔයා try කරලා බලන්න. මගේ නම් ls එක මම modify කරලා තියෙන්නේ මේ ඒකත් එක්ක. හරිද? මම ඒක කිව්වර Linux වල අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. ලේසියට හැමතිස්සෙම මේකේ ගහන්න ඕනේ නැති නිසා මෙතන මේ ls එකටම මේ ඒක සම්බන්ධ වෙලා වගේ තමයි තියෙන්නේ. මට ඔක්කොම අර hidden files ටිකත් සෙට් එකත් පෙන්නනවා. හරිද? හරි. එතකොට දැන් දන්නවා ෆයිල් එකකින් තව එකකට කොහොමද move වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි change වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඔයා දන්නවා අපි කොහොමද ඒක ඇතුලේ තියෙන content එකක් බලන්නේ කියලා. content එකක් කියන්නේ අපි කොහොමද file set එක බලන්නේ. ඒක දැන් commands දෙකක් හරි. ඊට පස්සේ මම දැන් කරන්න හදන්නේ අපි කොහොමද මේක ඇතුලේ folder එකක් හදන්නේ කියලා. හරිද? හරි. ඒකට යන්න කලින් හරි. ඒකට යන්න කලින් තව දේවල් ටිකක් තියෙනවා පෙන්නන්න. දැන් අපි කලින් කතා කරන්නේ මේ change directory කියන එක. change directory කියන එකේ අපිට පුළුවන් දැන් folder එකක් ඇතුළට යන්න. උදාහරණයක් විදිහට මම දැන් මෙතන බලනවා files කොච්චරක් තියෙනවද හරි. මෙතන ෆයිල් එකක් තියෙනවා. මම යන්නම් මේ htb කියන folder එකට යන්නම්. හරිද? check the box කියන folder එකට. හරි. ඔන්න මම යනවා. මොකද්ද folder එකේ නම htb. හරිද? අනිත් ඒවා හිතන්න එපා. මේ පැත්තෙන් suggest වෙනේවා පෙන්නන්නේ. ඒක හිතන්න එපා. හරිද? එහෙමනේ. හරි. cd htb. ඔන්න මම දැන් මේකට move වෙන්න හදන්නේ. හරි. ඔන්න මම දැන් htb කියන folder එකට ගියා. හරි. මේක ඇතුලේ තියෙනවා කොහොමද අපි බලන්නේ? එහෙම ls එකක් ගහුවාම අපිට පුළුවන් ඒක ඇතුලේ තියෙනවා බලන්න. හරි. ඒක ඇතුලේ folders දෙකක් තියෙනවා. challenges කියලා එක folder එකක් තියෙනවා. machines කියලා එක folder එකක් තියෙනවා. හරිනේ. මම දැන් යනවා මෙතනින් machines කියන folder එකට. හරි. ඔන්න මම දැන් මේ folder එකට navigate වුණා. හරිද? මම බලන්න ඒක ඇතුලේ මොනවද තියෙන්නේ. කොහොමද ls කියලා ගහලා බලන්න. ඒක ඇතුලේ තියෙනවා season 6 කියලා එකක් තියෙනවා. season 7 කියලා එකක්. හරිද? මම දැන් ඔතනට යන්නේ නැතුව මට දැන් ඕනි ආයි මෙන්න මේ htb කියන එකට යන්න. දැන් මම ඉන්නේ machines කියන එකේ මට ඕනි htb කියලා එකට යන්න. හරිද? ඊට කලින් ඔයාට දැන් ඔයාගේ එකේ මෙහෙම එකක් නැත්තම් ඔයාට මෙහෙම පේන්නේ නැත්තම් සමහරක් හැමතැනම මෙහෙම පේන්නේ නැහැ. මේ විදිහට හදලා තිබ්බොත් විතරයි මේ අපි ඉන්නේ කොහෙද කියලා අපිට පේන්නේ. Kali Linux එකේ නම් අපිට ඇත්තටම පේනවා. හරිද? සමහරක් ඒවා අපිට පේන්නේ නැහැ අපි කොතනද ඉන්නේ කියලා. දැන් අපිට දැනගන්න ඕනේ අපි මේ වෙලාවේ කොතනද ඉන්නේ කියලා. අන්න ඒක බලා ගන්න පුළුවන් අපිට pwd කියන එක ඒකේ තේරුම තමයි print කරන්න. ඒ කියන්නේ මට display කරන්න මගේ working directory එක. හරිද? print කරන්න මගේ working කියන්නේ මම දැන් ඉන්න වැඩ කරන directory එක. හරිද? pwd print working directory මේ d එකයි w එකයි d එක. හරිද? බලමු pwd කියලා ගහලා මොකක්ද දෙන්නේ කියලා. ඔයාලට පේනවා දැන් මෙන්න මේ set එකත් එක්ක මට මේ තවත් path එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? ඉස්සරහට තව folders වගේක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට දැන් පේනවා අර කලින් කිව්වා මේක තමයි අර Windows වල අපිට පේන user කියන folder එක. මේ තියෙන්නේ අර user ට හැදිච්ච folder එක. ඒක යටතේ තමයි ඇත්තටම මේ htb කියන folder එක තිබ්බේ. මම ඊට පස්සේ මෙන්න මේ htb කියන folder එක ඇතුලේ machines කියලා තව folder එකකට ගියා. ඔන්න ඔය set එකම තමයි දැන් මේ පෙන්නන්නේ. හරිද? මට පෙන්නනවා මෙන්න මේකට යන්න පුළුවන් full path එක. ඔයාට පුළුවන් මෙන්න මේ path එක copy කරගෙන
හරිද? ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් අපි Windows වල සාමාන්‍යයෙන් control C ගහලානේ copy කරන්නේ. හරිද? අපිට පුළුවන් Linux වල control එකත් එක්ක shift එකත් එක්ක click කරලා C කියන එක press කරන්න. එතකොට ඔන්න copy වෙනවා. ආයෙ ඒක paste කරන්න ඕන නම් control shift V. හරිද? තමයි යන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕන නම් ආයෙ මේ cd කියන command එකත් එක්ක ඔයාලට පුළුවන් ඔයාලා navigate කරනවා නම් navigate වෙන්න පුළුවන්. හරිද නේ? එහෙම කරලා navigate වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මේ සම්පූර්ණ පාත් එකේ ඔන්න මම දැන් machines කියන එක නැහැ. මට දැන් යන්න ඕන මේ HTB කියන එකට. ඔන්න මම දැන් මේ HTB කියන එකට ගියා. හරිද? ඔයාලට මේ td කියන command එකත් එක්ක full path එක දුන්නොත් එන්න full path එක. හොඳේ. භාගයට දෙන්න එකක් නෙමෙයි. සම්පූර්ණ path එක දුන්නොත් එහෙම ඕන තැනක ඉඳලා ඕන තැනකට යන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව මම ආයි යන්නම් machines කියන folder එකට. ආයි යන්න machine කියනවා. ඔයා හිතනවා දැන් ඔයාලට full path එක ඕනේ නැහැ. ඔයාලට නිකන් ඕනේ මේ HTB කියන එකට යන්න. එතකොට පාවිච්චි කරන්න පුළුවන් short key එකක් තමයි. හරිද? අර full path එක හොයන්න නැතුව මෙන්න මේ dot දෙක. හරිද? dot sign දෙකක් අපිට දාන්න පුළුවන්. මම හිතනවා පේනවා කියලා. dot දෙක. නේ? full stop දෙකක් දාලා තියෙන්නේ. හරිද? dot දෙකක් කොහොම ගැහුවාම sorry dot දෙකක් ගහලා enter කරාම ඔයාලට පේනවා මම දැන් මේ machines කියන එකෙන් machine කියන එකෙන් එකක් පිටිපස්සට ආව hack the box කියන එක. ආයි මට යන්න ඕන නම් මම කරන්නේ ආයි folder එකේ නම ගැහුවා ආයි ගියා. හරිද? ඔයා හිතන්නේ ඔයාලට දැන් යන්න ඕන HTB එකටත් නෙමෙයි. ඔයාලට දැන් යන්න ඕනේ මෙන්න මේකට. හරිද? අපේ home directory. එහෙනම් අපි මෙන්න මේ dot අපි කලින් එක folder එකේනේ ගියේ. අපිට folders දෙකක් පිටිපස්සට යන්න ඕන නම් අපිට පුළුවන් මෙන්න මෙහෙම ගහලා තව එකක් කොහොමද? හරිද? කොහොම කියලා ගැහුවම ඔයාලට පේනවා. දැන් machine එකකිනුත් පස්සට ඇවිල්ලා HTB එකකිනුත් පස්සට ඇවිල්ලා. අපි දැන් ඉන්නේ මෙන්න මේකේ. හරිද? පේනවද? දැන් මෙතන තියෙනවා HTB කියන folder එක. ඒ කියන්නේ අපි දැන් directories දෙකක් පස්සට ඇවිල්ලා. හිතන්න දැන් මං ආයි යන්නම් මම හිටපු තැනටම. හරිද? මං හිටියේ මෙන්න මෙතනනේ. මෙතන හිටියේ. ඔයාට දැන් යන්න ඕනේ මෙන්න root එකට. අපි ඉස්සෙල්ලාම හිටියේ root එකනේ. ඔයාලට root වල ලේසියෙන්ම යන්නත් පුළුවන් මෙන්න මේ විදියට. හරිද? මෙන්න මේ CD ගහලා මෙහෙම ගහුවනම් ඔයාලට root එකට යන්නත් පුළුවන්. හිතන්න ඔයාලට root එකටත් නෙමෙයි අත්‍තරම යන්න ඕනේ. ඒ ඔයාට ඒ දිග command එකම පාවිච්චි කරලා යන්න ඕනේ කියලා හිතන්න. ඔයාට පුළුවන්. එතකොට root එක තියෙන්නේ අත්‍තරම folders 1යි 2යි 3ක් පිටිපස්ස. මේ තුනම පිටිපස්සට ගියාම තමයි ඔයාට එකට යන්න පුළුවන්. එතකොට කොහොමද? ඔන්න එකක් ගියා දෙකක් ගියා දැන් ඉන්නේ හෝම් එකේ මෙන්න මේකේ ඉන්නේ තව එකක් අපි පස්සට ගියොත් හරිද දැන් යනවා හෝම් එක අර කලින් දැන් අපේ ෆුල් පාත් එක දැක්ක නෙමෙයි පේනවනේ අපි දැන් මැෂින් එකෙන් පිටිපස්සට ආව HTB ඊට පස්සේ එකක් ආවා දැන් තුනක් ආවා A4P දැන් මෙන්න මේකේ ඉන්නේ හෝම් කියන එක අපි තව එකක් පිටිපස්සට ආවොත් හරිද මම ආයි යන්නම් ඒ තිබුතැනට දෙකයි තුනයි හතරයි හරිද ඔන්න ෆෝල්ඩර්ස් හතරක් ආවට පස්සේ මම ඇවිල්ලා තිනවා රූට් එකට හරිද ෆෝල්ඩර්ස් හතරක් ආවා මම ඇවිල්ලා තිනවා රූට් එකට දැන් මම බැලුවොත් එම් pwd කියලා ගහලා ඔයාලට පේනවා මම දැන් ඉන්නේ මෙන්න මේකේ හරි මම හිතනවා දැන් ls command එක cd command එක ls එකේ අපි පාවිච්චි කරා commands දෙකක් ls කියන එකත් එක්ක l කියන පාවිච්චි කරා දෙකම එකට පාවිච්චි කරනවා නම් la කියන එකත් එක්ක පාවිච්චි හරිද හරි ඊට පස්සේ pwd command එක පාවිච්චි කරලා කොහෙද ඉන්නේ කියලා බලන්න ඔය ටික පාවිච්චි කරා හරි ඊට පස්සේ දැන් ඔය එක දැන් ඔය සෙට් එක නැවිගේට් වෙන ඒවා හරි ඒ ඇතුළේ තියෙනවා බලන්න කොහොමද හරි එහාට මෙහාට මාරු වෙන ප්‍රොසෙස් ටික ඔය ටික ක්ලියර්ද අග්ගාලා කියන්නේ ක්ලියර් නම් අඩුම තරමේ ඔයා නිකන් thumbs up එකක්වත් දාන්න මම හිතනවා එහෙම පුළුවන් කියලා නැත්නම් raise hand හරි කරන්න ඕකේ කියලා හරි කියන්න හරි හරි පුළුවන් නම් හැමෝම දාගෙන යන්න එතකොට හරි ඕකේ හරි යමක් තමයි මම හිතනවා අනිත් හැමෝටම තේරෙන්නේ නැති හරි ඊට පස්සේ
තව දැන් නිකන් අර එසෙන්ෂල්ස් හරිද? මේවා ඇත් කියන්නේ වැදගත්ම කියලා නෑ බට් අපිට එසෙන්ෂල්ස් දේවල් ටිකක් මම දැන් මෙහෙම කරගෙන යන්නම්. ඊට පස්සේ තව නිකන් අපිට යූෂුවලි පාවිච්චි කරන කමාන්ඩ් එකක් තමයි whoami කියලා කියන්නේ. සෝරි whoami කියලා කියන්නේ. හරිද? whoami කියලා කියන්නේ. මම කවුද කියලා අහනවා වගේ තමයි whoami කියලා. අන්න දැන් පෙන්නනවා මම කවුද කියලා. whoami කියන එකට ගියහම වෙනවා KFOP කියලා. මේ කමාන්ඩ් එක වැදගත් වෙන්නේ ඇයි කියලා ඔයාලට හිතුනොත් එහෙම. ඒකේ දැන් ඔයා ඇයි අපිට ඇත්තටම whoami කියලා කමාන්ඩ් එක. මං කිව්වනේ ඔයා හැමතිස්සෙම ඔයා ගෙදර කම්පියුටරේ විතරක් නෙමෙයිනේ දැන් පාවිච්චි කරන්නේ. ඔයා මොකක් හරි සර්වර් එකක් පාවිච්චි කරනවා නම් හරිද? සර්වර් එකේ මේ වෙලාවේ පාවිච්චි කරන යූසර් කවුද කියලා බලන්න ඔයාලට පුළුවන් මේ whoami කියන කමාන්ඩ් එක පාවිච්චි කරන්න. දැන් ඔයා සිස්ටම් එකක් හැක් කරා කියලා. සිස්ටම් එකක් හැක් කරා නම් හැක් කරලා ඔයා ඉන්නේ දැන් මොන යටතේද කියලා දැක්කොත් එහෙම. ඒ කියන්නේ දැන් ඔන්න හෝ හරිද? මම මේකෙම තියලා මේ පැත්තේ තව ටර්මිනල් එකක් අරගෙන මම දැන් යනවා මගේ root access මේක හිතන්න එපා දැනට. හරිද? මම මේ දැන් මේ පැත්තේ තියෙන තව ටර්මිනල් එකක් තමයි මේ පැත්තේ. හරිද? ටර්මිනල් දෙකක්. මම මේ පැත්තෙත් ගහනවා whoami. මේ පැත්තෙත් ඔන්න දැන් whoami කියලා මම ගහලා තියෙන්නේ. හරිද? ඔයා කියන්න මට මේකෙන් එන්නේ මොකක්ද අවුට්පුට් එක මේකෙන් එන්නේ මොකක්ද අවුට්පුට් එක කියලා දාන්න. පුළුවන් නම් chat එකට දාන්න. මම මේකේ අවුට්පුට් එක ඔන්න පෙන්නන්නම්. පුළුවන් නම් දාන්න මේ පැත්තේ එන අවුට්පුට් එක මොකක්ද කියලා. අග්ගා දාන්න බලන්න. එහෙම යන්නේ නැත්නම් කම්මැලිනේ. මම ඔහේ කරනවා මම දන්නේ ඔයාලට තේරෙනවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. දාගෙන යන්න. ID එකක් තියෙනවා නම් හරි. කෙනෙක් දාන root කියලා. අනිත් කට්ටිය හරි. super use. හරි. අනිත් කට්ටිය නිදිද? මම වෙන 7ක් විතර මෙතන ඉන්න 7ක් 8ක් ඉන්නවා. හරි. චේ. මේ පැත්තේ මම එන්ටර් කරලා පෙන්නන්න මේ පැත්තේ අපිට පෙන්නන root කිය. හරිද? ඇයි? මම මේ පැත්තේ අර ඔයා දැක්ක මම කමාන්ඩ් එකක් පාවිච්චි කරා මෙන්න මෙහෙම sudo so කියලා මම මේක පස්සේ කියලා දෙන්නම්. මම මේකෙන් ඔන්න admin ගේ privilege එක ගත්තා. admin ගේ privilege එක ගත්තා මම කිව්වා Windows වල අපි administrator කියන නම වගේ Linux වල පාවිච්චි කරනවා අපි මෙන්න මේ root කියන නම. එහෙනම් ඔන්න මම දැන් root. ඔයාට දැන් හිතන්න ඔයා system එකේ access ගත්තා. ඔයා හිතනවා දැන් මුළු system එකම hack කරලා ගියා. ඒක Linux system එක. ඒ Linux system එක hack කරා නම් ඔයාට පුළුවන් ඔයා හැක් කරලා තියෙන්නේ ඇත්තම සිස්ටම් එකේ ඇඩ්මින් පැනල් එකද කියලා බලන්න ඒ whoami කියන කමාන්ඩ් එක ගහුවම ඔන්න ඔයාලට පෙන්නනවා root key. root කියන එක ගත්තා නම් ඔයාලට සිස්ටම් එකේ ඕන දෙයක් කරන්න පුළුවන්. හරිද? හැබැයි ඔයාලට හම්බුනේ මෙන්න මේ වගේ ඉන්ට එකක් නම් whoami කියලා ගහලා ඔයාලට තියෙන්නේ මෙන්න මේ user privilege එක. ඒ කියන්නේ ඔයාලට බෑ ඇඩ්මින් කරන දේවල් කරන්න. හරිද? මම නිකන් ඕන්න ඔයාලට එකක් කරලා පෙන්නන්න. මේ කමාන්ඩ් එක ගැන නිකන් හිතන්න එපා ලොකුවට. හරිද? මම ආයේ මේ පැත්තේ whoami කියන එකක් ගහනවා. whoami කියන්නේ දැන් ඔන්න මගේ user. මට දැන් තියෙන user privilege එක. හරිද? ඔයා බලන්න මම දැන් මේ එකක් කරන්න ගියා. මේක මම පස්සේ කියන්නම් මම මොකද කරේ කියලා. ඔයා බලන්න මේ මට permission නැහැ. permission denied. දැන් ඔයා මේක දන්නවා නම් ඔයා මේ වැඩේ කරන්නේ නැහැ. මොකද ඔයා දන්නා මේක තේරුමක් නැහැ කියලා කරන්න. මොකද අපිට තියෙන්නේ මෙන්න මේ access එක. මොකද අපි දැන් user කෙනෙක් විදිහට තියෙන්නේ. හැබැයි ඔයාට මෙන්න මෙහෙම access එකක් තියෙනවා නම් whoami කියලා ගහලා ඔයාට මෙන්න මේ විදිහට access එකක් තියෙනවා root කියලා යනවා නම් ඔයාට මේ command එක මේ විදිහටම පාවිච්චි කරන්න පුළුවන් මේ පැත්තේ. ඔයාට කිසිම error එකක් එන්නේ නැහැ. sorry මේ පැත්තේ MD වැඩ කරන්නේ නැහැ. මම මෙතන දෙන්න. මේකම හරිද? මේක මේ MD කියන එකටම පාවිච්චි කරන්න පුළුවන් තව එකක්. එහෙම. දැක්කද? මේ පැත්තෙත් මම ඒකම පාවිච්චි කරන්නේ නැත්නම් ඔයගොල්ලෝ හිතයි බොරු command එකක් පාවිච්චි කරා කියලා. හරිද? පේනවා. මෙතන මේ MD එක මෙතනින් කරන්නේ මේ make directory කියන command එක. හරිද? ඔයාලට පේනවා මෙතන permission denied වුණා මේ විදිහට හදන්න කියලා බට් මෙතන ප්‍රශ්නයක් වුණේ නැහැ. මෙතන මේ දැන් ඇත්තටම මෙතන මේ dir කියලා මෙතන ෆෝල්ඩර් එකක් හදන්න පුළුවන් වුණේ මේ ඇත්තට මේකෙන් මම කරේ ෆෝල්ඩර් එකක් හදපු එක. හරිද? ෆෝල්ඩර් එකක් හදපු එක තමයි උතනින් කරේ. මම දැන් ඔයාලට පෙන්නන්නම්. අපි හදපු ෆෝල්ඩර් එක. sorry ඒක ඉන්ක්ලූඩ් එකේනේ. ඔන්න මම මේ පැත්ත පොඩ්ඩක් බලාගෙන ඉන්න. ක්ලියර් කරන්න මම මාරු වුණා. මේ පැත්තෙන් අර ලස්සනට මේ වගේ නෑ මේ පැත්ත පොඩ්ඩක් ඇතයි. ඔයාලට පේනවා මෙතන මේ tst කියලා හැදිලා තියෙනවා test කියලා ෆෝල්ඩර් එකක්. හරිද? මම ආයිත් ඕන්නම් අර long view එකෙන් බලන්නම්කෝ. ඔයාලට දැන් command එකක් මතක හිටිනවා. හරි ඒක පොඩ්ඩක් මේ පැත්තේ content එක නිකන්
ටූල් සහගතයි නිකන් කැතට පේනවා. හරි. ඔයාලට පේනවා මේක දැන් හදලා තියෙන දැන් මේ ඇත්තට මෙතනින් නෙමෙයි මේක හැදුනේ. හරිද? එතනින් හැදුනා නම් ඒක එන්නේ K4P කියලා මෙන්න මෙතන. හරිද? ඔයාලට පේනවා මෙතන තියෙන්නේ root. root කියන්නේ මේ ෆෝල්ඩර් එක හැදුවේ කවුද කියන එක මේක අපි ඉස්සරහට ලොකුවට කතා කරනවා. දැන් බලන්න නිකමට නිකන් බලන්න මේක හදලා තියෙන්නේ root. ඇත්තනේ. UMI කියලා මෙතන ගිහුවොත් එහෙම ඔයාලට පේනවා මගේ නම root. මෙතන නම root. එයා තමයි මේක හදලා තියෙන්නේ. හරි. මෙතන නෙමෙයි ඇත්තම හැදුනේ හොඳේ. මම මෙතන එක හදපු නිසා තමයි මෙතන හදන්න පුළුවන් වුනේ නැත්නම් හදන්න බෑ ඇත්තට. හරි. ඔන්න ඔය වගේ අපිට බලන්න සිස්ටම් එකේ ඇක්සස් එකක් හම්බුනහම ගොඩක් වෙලාවට අපි හැමෝම රන් කරන කමාන්ඩ් එකක් තමයි whoami කියලා කියන කමාන්ඩ් එක. ඒකෙන් පුළුවන් අපිට දැන් තියෙන්නේ මොන ඇක්සස් එකද කියලා බලන්න. cmd එකේ මෙන්න මෙහෙම පොඩ්ඩක් බලන්න try කරලා Windows එකක් ඔයාලා දැන් පාවිච්චි කරනවා නම් මෙන්න මේ කමාන්ඩ් එක පාවිච්චි කරලා බලන්න. එහෙමත් නැත්නම් මෙන්න මෙහෙම. කොහොම පාවිච්චි කරලා බලන්න. ඔය දෙකෙන් එකක් එකම දේ වෙන්නේ ඔයාලට මෙහෙම කරොත් නම් Windows වල ටිකක් ඔයාලා ලස්සන විස්තරයක් එක්ක ඔයාලට මොනවද කරන්න පුළුවන් බැරි මොනවද කියලා පෙන්නනවා. Linux වල එහෙම පෙන්නන්නේ නැහැ මෙතන. අර මෙතනදි පෙන්නන්නේ ඔයා කවුද කියන එක විතරයි. හැබැයි Windows වල ඔයා මෙහෙම පාවිච්චි කරොත් එහෙම මේක නම් පෙන්නන්නේ නැහැ. කමාන්ඩ් එකක් නැහැ කියලා කියන්නේ. මෙහෙම පාවිච්චි කරොත් එහෙම ඔයාලා ලස්සන පෙන්නන ඕනනම් try කරලා බලන්න. මම හිතනවා whoami කමාන්ඩ් එක ගැනත් idea එකක් එන්නේ නැති කියලා. හරිද? හරි. අන්න දැන් whoami කමාන්ඩ් එක ගැන දන්නවා. cd කමාන්ඩ් එක ගැන දන්නවා. ls කියන කමාන්ඩ් එක ගැන දන්නවා. tw කමාන්ඩ් එක දැන් දන්නවා. ඔයාලට දැන් ඒ සෙට් එක හරි. හරිද? තව නිකන් මම essentials ටිකක් දැන් ආයිත් හරිද essentials. ඒන ඔයාලට මේ වැදගත් වෙන දේවල් ටික. මම මේක දැන් අයින් කළා දාන්න. තව වැදගත් දේවල් ටිකක් තමයි තව කමාන්ඩ් එකක් තියෙනවා where is කියලා. හරිද? where is කියන්නේ කොහෙද ඒක? අන්න ඒ වගේ තේරුමක් තමයි තියෙන්නේ. හරිද? මම එහෙම දාන්නේ කොහෙද ඒක? මෙන්න මේ වගේ තේරුමක් තමයි ඒක තියෙන්නේ. where is හරිද? ඔයාට මොකක් හරි ඇප්ලිකේෂන් එකක් බලා ගන්න ඕන නම් ඉන්ස්ටෝල් වෙලා තියෙනවද නැද්ද කියලා. ඔයාට පුළුවන් මෙන්න මේ where is කියන එක බලන්න. උදාහරණයක් විදිහට මම දැන් ගහන්නම් where is එකත් එක්ක nmap. හරිද? nmap කියලා කියන්නේ අපිට සාමාන්‍යයෙන් ethical hacking වලට ඕනි tool එකක් code scan කරන්න. හරිද? ඉස්සරහට අපේ workshop වල සමහරක් විට කතා කරයි. මේ where is කියන command එකත් එක්ක මම දැන් පාවිච්චි කරනවා මෙන්න මේක application එක. nmap කියන application එක. මම මේ පැත්තේ නිකන් ඕනනම් nmap කියන එක run කරලා පෙන්නන්නම්. හරි? nmap කියන්නේ application එක. හරිද? ලස්සන නම් එන්නේ නැහැ. මම ඒ වගේ ලස්සනට එන එකක් පෙන්නන්නම්. ඒකේ මට නම් මතක නැහැ නේද? හරි. මේක පස්සේ වෙන්නන්න. හරිද? නැත්තම් මම එකක් පෙන්නන්නම් මෙතන මේක වෙයිද ලස්සන. එහෙනම් අපි බලමු Microsoft එක බලමු මේකේ. ඔයාලට පේනවා මේකේ හරි. මේක ඔයාලට පේනවා මේ ඇප්ලිකේෂන් එකක් තමයි රන්. හරිද? ඒ වගේ මේ වගේ nmap එකේ තියෙනවා nmap එකත් ඒ වගේ එකක්. ඒක ස්කෑන් එකක් පටන් ගත්තොත් ලස්සනට පේනවා. මම ඒක ස්කෑන් එකක් දාන්නේ network අවුල් එකයි වුණොත්. මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් අපිට where is කියන කමාන්ඩ් එක පාවිච්චි කරලා පුළුවන්. ඒක ඇප්ලිකේෂන් එක මේකේ තියෙනවද? තියෙනවා නම් කොහෙද කියලා තියෙන්නේ බලා ගන්න පුළුවන්. හරිද? ඔයාලට පේනවා මේ user bin කියන එක යටතේ මම අර කලින් කිව්වේ user එක ඇතුලේ bin එකක් තියෙනවා. ඒක ඇතුලේ සමහරක් වෙලාවට මේ files save වෙලා තියෙනවා කියලා. application file. ඊට ඔයාලට පේනවා දැන් මේ nmap කියන එක user bin nmap කියන එක ඇතුලේ තියෙනවා. හරිද? ඊට අමතරව usr share nmap කියන එක ඇතුලේ තියෙනවා. share man මේ man කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒකත් ගැනත් මම පොඩි අයිඩියා එකක් දෙන්න. හරිද? බලන්න දැන් where is කියන කමාන්ඩ් එකේ මේ ෆයිල් එක කොහෙද තියෙන්නේ කියලා පේනවා. මම තව එකක් ගන්න තව ඇප්ලිකේෂන් එකක් docker කියන ඇප්ලිකේෂන්. බලන්න ඒකත් අන්න මේ ඇප්ලිකේෂන් එක ඇතුලේ තියෙන මේ බලන්න docker එකකට දාලා ඔන්න library ෆයිල් එකක් ඇතුලේ තියෙන එකක් තමයි මේක. මේක තියෙන library එකක් ඇතුලේ තියෙන තව ෆයිල්. ඒ වගේම man page එකක් තියෙනවා. තව එකක් මම ගන්නම්. sorry ඒක නෑ. බලන්න මේ ඒ වගේ නැති ඇප්ලිකේෂන් එකක් නම් එයා කියනවා මේ වගේ ඇප්ලිකේෂන් එක නෑ කියලා. දැන් මෙතන මේ වගේ ඇප්ලිකේෂන් එකක් නෑ මගේ. මේ ඇත්තට මම නම වැරදුනා. හරිද? ඒ වගේ ඇප්ලිකේෂන් එකක් නෑ. හරිද? මේ මෙතන නම වැරදුනා. බලන්න මේ වගේ මොකක් හරි නැති ඇප්ලිකේෂන් එකක් නම් එයා කියනවා එහෙම මුකුත් ඒ රිසල්ට් එකක් දෙන්නේ නැහැ කියලා. දැන් බලන්න මේක මේ ඇප්ලිකේෂන් එක මගේ තියෙනවා. තියෙනවා නම් පෙන්නනවා මෙන්න මේ ලොකේෂන් එකේ තියෙනවා කියලා. ඔයාට අන්න එතකොට බලන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් එක මොකක් හරි තියෙනවද නැද්ද කියලා මෙන්න මේ where is කියන කමාන්ඩ් එක. හරි.
ඒකනම් මම හිතනවා ID එකක් යන්නේ නැති කියලා. දැන් මේ කමාන්ඩ්ස් ඔක්කොම එකපාරට අමතක වෙයි. ඔයා මේක ඩේලි පාවිච්චි කරන්න. එතකොට තමයි ඔයාට හොඳට මතක හිටියේ. හරිද? අහයි එදිනදා පාවිච්චි කරාම නිකන් අර අමුතුවෙන් මතක තියාගන්න ඕනේ නැහැ. නිකන් ලයිෆ් එකේ කෑල්ලක් වගේ වෙනවා අන්තිමේ. හරිද? ඊට පස්සේ ඒ වගේම තව පාවිච්චි කරන්න පුළුවන් කමාන්ඩ් එකක් තමයි which කියලා කියන්නේ. හරිද? මේකේ නම් පෙන්නන්නේ කෙලින්ම ඔයාගේ බයිනරි ෆයිල් එකම විතරයි. හරිද? ඒ කියන්නේ අර bin එක ඇතුලේ තියෙන ෆයිල් එක විතරමයි මේකේ පෙන්නන්නේ. මම ඒකත් එක්ක ආයි ඩොකර් එකක් ගහලා පෙන්නන්නම්. පේනවා? වේයායිස් එකෙන් මොකක්ද උනේ? වේයායිස් එකෙන් පෙන්නන හැම දැන් මෙන්න මේකත් පෙන්නනවා. තියෙන අනිත් ඔක්කොම පෙන්නනවා. ඒ කියන්නේ මේ ඇප්ලිකේෂන් එකට දාලා තියෙන ඔක්කොම දේවල් ටික පෙන්නනවා. which කියන එකෙන් වෙන්නේ ඔයාගේ මෙන්න මේ ඇප්ලිකේෂන් එකට අදාළ එක්සිකියුටිව් ෆයිල් එක තියෙන්නේ කොහෙද? නැත්නම් අර Windows වල exe එක වගේ Linux වල එක්සිකියුටිව් ෆයිල් එක තියෙන්නේ කොහෙද? හරිද? තියෙන ලොකේෂන් එක තමයි දැන් මේ which කියන එකෙන් පෙන්නන්නේ. හරිනේ? එතකොට which කියන එකෙන් පෙන්නන්නේ මොකද්ද? කෙලින්ම bin path එක. ඇප්ලිකේෂන් එකේ bin path එක. නැත්නම් මම මෙහෙම ගන්නම් .exe path එක. .exe path එක. හරිද? වේයායිස් එකෙන් all file location. මේ ෆයිල් මේ ඇප්ලිකේෂන් එකට අදාළ කොම ලොකේෂන්ස් ටික පෙන්නනවා මෙන්න මෙහෙ තියෙනවා මෙහෙ තියෙනවා. හරි. මම හිතනවා වේයායිස් එකෙනුයි විච් එකෙනුයි වෙන දේ දැන් ඔය ID එකක් තියෙනවා කියලා. ඊට පස්සේ මම අර කලින් කිව්ව මෑන් කියන කතාව. මම ඒකත් කියලාම යන්නම්. ඒක තිබ්බේ මෙන්න මෙතන. ඒකට කියන්නේ. මෙන්න මේ මෑන් කියලා කියන්නේ මැනුවල් කියන තේරුම. ඒ කියන්නේ අපි නිකන් ඔයා හිතන්නකෝ ගෙදරට මොකක් හරි අලුතෙන් අයිටම් එකක් බයි කරලා ගත්තාම තාම ලොකු අයිටම් එකක් ගත්තාම හිතන්නකෝ නිකන් ෆ්‍රිජ් එකක්, ටීවී එකක්, වොෂින් මැෂින් එකක් එහෙම ගත්තාම අපිට ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා එක ගැන අයිඩියා එකක් දෙන්න පොඩි නිකන් පොතක් වගේ එකක් හම්බ වෙනවා. ෆෝන් එකක් ගත්තාම නැත්තම් කීබෝඩ් එකක් අල්ලගෙන හොඳ සාමාන්‍ය ලොකු කීබෝඩ් එකක් ගත්තාම ඒකට හම්බ වෙනවා පාවිච්චි කරන්නේ කොහොමද, ගලවන්නේ කොහොමද, සෙටප් කරන්නේ කොහොමද අන්න ඒ වගේ මෙනුවල් එකක්. යූසර් මෙනුවල් කියලා කියන්නේ. අන්න ඒ වගේ අපි මේ දන්නේ නැහැ මේ ඇප්ලිකේෂන්ස් කොහොමද පාවිච්චි කරන්නේ කියලා. ඒකට මේ ඇප්ලිකේෂන්ස් වලට පාවිච්චි කරන අපිට දෙනවා මැනුවල් එක. මේ මැනුවල් එක තියෙන පාත් තමයි මෙන්න මෙතන මේ මැනුවල් කියලා පෙන්නන්නේ. අපිට මේ මැනුවල් එක පාවිච්චි කරන්න පුළුවන් විදිහක් තමයි මෑන් එකත් එක්ක බලන්න මම හිතන්නේ මෑන් එක මගේ ඉන්ස්ටෝල් කරලා නැහැ. හරිද? මගේ මෑන් එක ඉන්ස්ටෝල් කරලා නැහැ. මම බලන්න මෑන් එක දුවන්නද කියලා ගන්න. හරි මෑන් එක තියෙනවා මම දැන් ඉන්ස්ටෝල් කරන්න යන්නේ. මගේ මෑන් කියන එක නෑ ඔයාගේ නම් ඇති. හරිද? ඔයා කාලි ලිනක්ස් නම් පාවිච්චි කරන්නේ ඔයාගේ එක ඇති. මේ මෑන් එක කියවන්න පුළුවන් අපිට මෑන් කියන කමාන්ඩ් එකත් එක්ක මෙන්න මෙහෙම. මෑන් nmap කියලා ගැහුවා නම් ඔයාට ඒ යූසර් මැනුවල් එක කියවන්න පුළුවන්. හරිද? යූසර් මැනුවල් එක කියවන්න පුළුවන්. දැන් මගේ ඇප්ලිකේෂන් එක නෑ. ඒ හින්දා තමයි රතු පාටින් පෙන්නන්නේ. තියෙන ඇප්ලිකේෂන් මගේ නම් පෙන්නනවා කොළ පාටි. එහෙම නැත්නම් රතු පාටින් පෙන්නනවා. ඔයා නිකන් try කරලා බලන්න ඔයාට පෙන්නයි. හරිද? මම ඒක ඉන්ස්ටෝල් කරලා නැහැ. නේ මට පෙන්වනවා ඉන්ස්ටෝල් කරන්න කියලා. ඒක වැඩක් නැහැ. එහෙනම් මම ඉන්ස්ටෝල් කරේ නැහැ. හරිද? හරි. දැන් ඔන්න ඒක ගැනත් ID එකක් තියෙනවා. ඊට පස්සේ බලමු මොනවද තව essential කියලා. ඒ හරි. ඔය ටික තමයි අපිට නිකන් essential සහ navigations command යටතේදී කතා කරන්න තියෙන්නේ. මේ වෙනකන් කතා කරපු දේවල් වලට ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවා නම් දාන්න ප්‍රශ්නයක් අහන්න. නැත්තම් ඕකේ කියලා හරි දාන්න අපි ඊළඟ පාර්ට් එකට යමු. history එහෙමද? දැන් තේරුනේ නැහැ අපේ. වෙන මොනවයි ප්‍රශ්න තියෙනවද? history කියලා command එක තව මොනවයි ප්‍රශ්න තියෙනවද? root access කරන්න කොහොමද? හරි. ඒ ටික මම පෙන්නන්නම්. මම මේ තාම මෙතනට ගියේ නෑ. ඒ ටික පෙන්නන්නම්. හරි වෙන ප්‍රශ්න නැහැ. හරි. අල්ප දැම්ම තාම හොඳ command එකක්. sorry මට ඒක අමතලා තිබ්බේ. මේ command එකත් වැදගත් command එකක්. මේක මම වැදගත් වෙන විදිහත් පෙන්නන්න දැන් ඔයගන්ට පෙන්නන්න නැති. මම උඩට ගියාම මම ඒ ටිකත් ලස්සනටම පෙන්නන්න. හරිද? මේ පාවිච්චි කරපු ඔක්කොම commands ටික තියෙනවා දැන් මේ පාවිච්චි කරපු අපි කියන්නේ ඇත්තම ගත්තොත් එමේ අපි පාවිච්චි කරපු ටර්මිනල් එකේ history එකක් සම්පූර්ණයෙන් තියෙනවා. නේ? මම පාවිච්චි කරපු ඔක්කොම හැම command එකේම තියෙනවා.
හරිද? නේ? මේ අද සෙල්ලම් කරපු මං හැක් ද බොක්ස් එකේ සෙල්ලම් කරපු මැෂින් එකකට පාවිච්චි කරපු කමාන්ඩ්ස් නේ. ඒ සෙට් එක ඔක්කොම තියෙනවා. මේ ඊයේ චැලෙන්ජ් එකක් හදන්න පාවිච්චි කරපු කමාන්ඩ්ස්. මෙතන දැන් මොනවා සූම් අවුට් කරන්න. ඔක්කොම කමාන්ඩ්ස් ටික තියෙනවා මෙතන මම පාවිච්චි කරා. හරිද? හිස්ටරි කියන කමාන්ඩ් එක. ඒක මතක් කරපේක හොඳයි. thank you. අන්න ඒ වගේ හරිද? එහෙම මොකක් හරි අමතුනොත් ඉරාටම රක් ගාලා දාන්න. මං කිව්වනේ මෙතන නිකන් අර ලෙක්චර් ස්ටුඩන්ට්ස් කියන එකක් නෙමෙයි යන්නේ. මම එදා පළවෙනි දවසෙත් කිව්වා. සමහරක් යාට මට මගේ ඇරෙයි. හරිද? මගේ ඇරි වුණොත් මෙතන වෙන කවුරු හරි එතන දන්න කෙනෙක් ඉන්නවනම් ටක් ගාලා දාන්න. ටක් ගාලා ඒක මට පුළු එක්ස්ප්ලেইন කරන්න පුළුවන් නම් මම ටක් එක්ස්ප්ලেইন කරලා දෙනවා. නැත්නම් එක්ක මම බලලා කියනවා. නැත්නම් ඒක අහපු කෙනාට උදව් කරන්න වෙන අපේ මේක ඇතුළේම තව කවුරු හරි ඉන්නවනම් ඕනෙලා කතා කරලා ඒක කියන්න පුළුවන්. මම දන්නේ නැත්නම් මම ඉරාටම කියනවා මම දන්නේ නැහැ. හරිද? එහෙම කියන්න. ටේප්නේ. හරි. ඔන්න අර කමාන්ඩ් එක හිස්ටරි. හරිද? ඒක මතක් කරපේක හොඳයි හිස්ටරි. හිස්ටරි කියන එකකින් ගියාම ඔයාගේ ටර්මිනල් එකේ ඔක්කොම ඒවා බලන්න පුළුවන්. මේක වැදගත් වෙන්නේ ඇයි කියලා ගත්තොත් එහෙම මේ කමාන්ඩ් එකෙන් බලන්න පුළුවන් අපිට කලින් දැන් හිතන්නකෝ සර්වර් එකේ ඔයාට ඇක්සස් හම්බුනවා කියලා. සර්වර් එකේ ඇක්සස් හම්බුනාට පස්සේ ඔයාට ඒ සර්වර් එකේ කලින් මොනවද රන් කරලා තියෙන්නේ කියලා කමාන්ඩ්ස් බලන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි නිකන් ඩිෆෙන්ඩින් පැත්තට හිතුවොත් එහෙම හැකර් කෙනෙක් වාගේ හිස්ටරි එක ඒ කියන්නේ හැකර් කෙනෙක් වාගේ සර්වර් එක හැක් කරලා ගියාට පස්සේ හරිද? හැකර් ගියාට පස්සේ අපි මෙහෙම බැලුවොත් එහෙම එයා පේනවා හැකර් මොනවද එන්ටර් කරලා තියෙන කමාන්ඩ් කියලා. හරිද? හැබැයි මේ හිස්ටරි එක නැති කරන්නත් පුළුවන්. හරිද? මේ හිස්ටරි එක සේව් වෙන්නේ නැති විදිහට හදන්නත් පුළුවන්. පොඩි කමාන්ඩ් එකයි තියෙන්නේ. ඒක මම පස්සේ පෙන්නන්නම්. දෙයින් කරත් එහෙම වෙන පැත්ත කරන නිසා මේ කමාන්ඩ් එක අපිට මේ ඒ කියන්නේ මේ හිස්ටරි එකකින් එන අවුට්පුට් එක මේ විදිහට එන්නේ නැතුව ඒක නල් කරන්නත් පුළුවන්. හරිද? ඒක 0 කරලා දාන්නත් පුළුවන්. ඒතර මොනවද එන්ටර් කරේ කියලා පේන්නේ නැහැ. හරිනේ? හරි. ප්‍රශ්න නැතිව ඉස්සරහට යමු. හරි. ඔන්න ෆයිල් සිස්ටම් එක ගැන අපි දැන් කතා කරා. හරිද? ෆයිල් සිස්ටම් එක මම ආයෙ රිකැප් එකක් දීගෙන මෙන්න හැම එකේම. ෆයිල් සිස්ටම් එක ගැන කතා කරා. ඊට පස්සේ අපි නැවිගේට් වෙන්නේ කොහොමද? cd කමාන්ඩ් එක ගැන කතා කරා. ls කමාන්ඩ් එක ගැන කතා කරා. ඒකේ ඔප්ෂන්ස් දෙකක් කතා කරා. l කියන එකත් එක්ක all a කියන එක. ඊට පස්සේ print working directory අපි ඉන්නේ කොහෙද කියලා බලන්න. හරිද? ඊට පස්සේ තා පාවිච්චි කරා අපි මොනවද පාවිච්චි කරේ? where is කියන කමාන්ඩ් එක පාවිච්චි කරා. හරිද? මේකෙන් අපිට මේ ඇප්ලිකේෂන් එකේ all files වල locations බලා ගන්න පුළුවන්. ඊට පස්සේ which කියලා එකක් පාවිච්චි කරා. ඒකෙන් මේ executable file එක කොහෙද තියෙන්නේ කියලා බැලුවා. හරිද? ඔය ටික කතා කරා. ඊට පස්සේ අපි අල්ප කිව්වා history එක ගැන. ඒ කමාන්ඩ් එක ගැන කතා කරා. ඊට පස්සේ who am I කමාන්ඩ් එක ගැන කතා කරා. හරිද? අපිට තියෙන මොන privilege එකද කියලා බලන්න. හරිද? ඔය ටික ගැන කතා කරා. හරි. මේ ටික ගැන ප්‍රශ්නක් නැහැ කියලා කිව්වා. එහෙනම් අපි යමු ඊළඟ පාර්ට් එකට text manipulation. හරිද? text manipulation. හරි. දැන් බලන්න හදන්නේ text manipulation එකක නිකන් ෆයිල් එකක් හදන එකක් විතර නෙමෙයි. මේක යටතේ තමයි අපි කතා කරන්නේ කොහොමද ෆෝල්ඩ් එකක් හදන්නේ, කොහොමද ෆෝල්ඩ් එකක් ඩිලීට් කරන්නේ, කොහොමද ෆයිල් එකක් හදන්නේ, කොහොමද ෆයිල් එක ඇතුළට අපි මොනවා හරි ලියන්නේ, ෆයිල් එක ඇතුළට ලියන්නේ කොහොමද, නෝට්පෑඩ් එකක් කොහොමද පාවිච්චි කරන්නේ, මේ දේවල් කතා කරන්නේ මෙන්න මේ සෙක්ෂන් එකේ. හරිද? මම හිතනවා අපිට ටයිම් එකට ඒ ටික කතා කරලා අද කතා කරලා අද නවත්තන්න පුළුවන් වෙයි කියලා. හරි. මම ස්ටාර්ට් එකක් ගන්න. මම මුලින්ම කරන්න ෆයිල් එකක් හදන්න. මම මුලින්ම මට හදන්න පුළුවන් තැනකට යන්න. හරිද? හරි. මම මුලින්ම ෆයිල් එකක් හදන්නම් මෙතන. මොකක්ද මම කැමති නමක් දෙන්න. මෙතන මම දෙන්නම් අද වර්ක්ෂොප් එක මම ලිනක්ස් කියලා දෙන්න. හරිද? ඔන්න මම දැන් ෆෝල්ඩර් එකක් හදන්න යන්නේ. මෙන්න මේ කමාන්ඩ් එකෙන් තමයි ෆෝල්ඩර් එක හදන්නේ. mkdir. මේකේ තේරුම තමයි make directory කියන එක. හරිද? make directory කියන තේරුම තමයි මේ mkdir කියලා කියන්නේ. හරිද? මේ වගේම තියෙන තව කමාන්ඩ් එකක් තමයි md කියලා කියන්නේ. මේකේ තේරුමත් make directory කියන එක තමයි මේ md කමාන්ඩ් එකත් ගොඩක් mkdir එක මට මතක විදිහට Windows වල වැඩ කරන්නේ නැහැ. පොඩ්ඩක් try කරලා බලන්න මට හරියට මතක නැහැ. md කමාන්ඩ් එක නම් Windows වල වැඩ. හරිද? md කමාන්ඩ් එක නම් වැඩ. කියන්නේ ඒකෙත් cmd එක පාවිච්චි කරලා අපිට ෆෝල්ඩර්ස් හදන්න delete කරන්න ඒව කරන්න පුළුවන්.
එතකොට Windows වල පාවිච්චි කරන ගොඩක් MD කියන එක MKDIR කියන එක පාවිච්චි කරනවා Linux වල. සමහරක් වෙලාවට මේ MD කියන එක වැඩ නැහැ. සමහරක් Linux වල MKDIR එක නම් අනිවාර්යෙන් වැඩ. හරිද? මේකෙන් තමයි අපි ෆයිල් එකක් හදන්නේ. හරිද? මම මේකේ තව එකක් පෙන්නන්නම් තිබ්බොත් හොඳයි. මේකේ නෑ. බලමු මෙහෙම තියෙයිද කියලා. හරි. ඒකේ තියෙනවා. දැන් බලන්න මං මෙන්න මේකත් මට දැන් ආපු එකත් හොඳයි. දැන් ඔයාට මොකක් හරි කමාන්ඩ් එකක් ඔයා පාවිච්චි කරන්න දන්නේ නැහැ. මේ මේක් ඩිරෙක්ටරි කියන එක පාවිච්චි කරන්න දන්නේ නැහැ. කොහොමද පාවිච්චි කරන්නේ? හැබැයි ඔයා මතක කමාන්ඩ් එක මතකයි. ඔයාට මතක නැහැ කොහොමද පාවිච්චි කරන්නේ කියලා. ඔයාට පුළුවන් අන්න එතකොට මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න. මොකද්ද? මෙන්න මේ හෙල්ප් කියන එක මේකේ සමහරක් වෙලාවට මෙන්න මෙහෙමත් වැඩ. සමහරක් වෙලාවට විතරක්. මෙන්න මෙහෙම. සමහරක් ඇප්ලිකේෂන්ස් වල එකක් ගහුවම ඇති මං ඉස්සලා කිව්වා සමහරක් වෙලාවට ඔයාලට මෙහෙම දෙකක් එන්ටර් කරන්න වෙයි. හරිද? දෙකක් එන්ටර් කරන්න වෙයි කියලා මං කිව්වා. ඒ වගේ මේකේ නම් දෙකක් එන්ටර් කරන්න ඕනේ එකක් එන්ටර් කරාම ආවේ නැහැ. හරිද? මෙතන පෙන්නනවා ඔයාට මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා. බලන්න මේ ඔයාට දීලා තියෙනවා එක එක ඔප්ෂන්ස්. අර කලින් අර L කියලා තිබ්බ ඔප්ෂන් එක. ඒ වගේ ඔයාට දීලා තියෙන ඔප්ෂන් එකක් මෙතන M කියලා. ඉතින් එන්නේ මෝඩ් එක. ඔයාට පුළුවන් ෆෝල්ඩ් එක හදන ගමන්ම ෆයිල් එකට දෙන්න පර්මිෂන්. ඒ කියන්නේ මොනවද? මෙයාට රීඩ් කරන්නද පුළුවන් මේ ෆයිල් එක, රයිට් කරන්නද, එක්සිකියුට් කරන්නද මේ වගේ පර්මිෂන් දෙන්න පුළුවන්. හරිද? chmod කියන තේරුම තමයි මෙතන මේ තියෙන්නේ. මම මේක පස්සේ කියලා දෙන්නම්. ඊට පස්සේ parents කියන එක බලන්න. මේකෙන් කියන්නේ අපිට මේ මෙන්න මේ කියන්නේ උදාහරණයක් පර්මිෂන්ස් වලට පර්මිෂන්ස් වලට affect වෙන්නේ නැති විදිහට P කියන එක පාවිච්චි කරලා මේකේ තේරුම ගන්න ඒ විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඒකේ benefits මම පස්සේ කියන්න. හරිද? මේ options තියෙනවා. හරිද? මේ විදිහට අපිට ඕනම එකක් පාවිච්චි කරලා බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම කලින් කතා කරා Nmap කියලා ඇප්ලිකේෂන් එක ඔයාලට පුළුවන් ඒකේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් පේනවනේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්නනවා. ඕනම ඇප්ලිකේෂන් එක මේ පහසුකම අපිට තියෙනවා පාවිච්චි කරන්න Nmap එකත් එක්ක. හරිද? මේ පාවිච්චි කරන්නේ කොහොමද කියලාත් ඒක උදාහරණ එක්සැම්පල් උත් දීලා තියෙනවා. අර මැනුවල් එක වගේ තමයි. හරිනේ. හරි. ඔන්න මම දැන් MKDIR කියන එකෙන් දැන් හදන්නම් ෆෝල්ඩ් එකක් MKDIR මම නිකන් දෙන්නම් දැන් Linux කියලා. හරිද? Linux කියලා දෙන්න. හරි. ඔන්න මම දැන් Linux කියලා ෆෝල්ඩ් එකක් හැදුවා. ඔයගොල්ලොත් හදන්න පුළුවන් නම් මේ කරන ගමන්ම ඒතර ලේසි. Linux කියලා ෆෝල්ඩ් එකක් හැදුවා. දැන් මට ඕනේ මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුළට යන්න. නැත්නම් මේ ඩිරෙක්ටරි එක ඇතුළට යන්න. මොකද්ද අපි කරන්නේද? change directory කියන එකත් එක්ක මම දෙනවා මෙන්න මෙහෙම Linux කියලා දෙනවා. ඔන්න මං ගියා. හරිද? මම දැන් ඉන්නේ මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුළේ. දැන් මම ls කියලා ගහලා බලනවා. මුකුත් නැහැ. හරිද? ඇත්තනේ ඉතින් අපි තාම මේ ෆෝල්ඩර් එක හැදුවා විතරයිනේ. මේ ෆෝල්ඩර් එක ඇතුළේ මුකුත් නැහැ. මම ඔයාලට දැන් මෙතනත් පෙන්නන්නම් ඒක. අපේ Linux කියන ෆෝල්ඩර් එක දැන් මෙන්න මෙතන තියෙනවා. ඒක ඇතුළට ගියාට පස්සේ ඒක ඇතුළේ මුකුත් නැත. හරිද? ඒක ඇතුළේ මුකුත් නැහැ. හරි. ඔන්න දැන් ෆෝල්ඩර් එකක් හදන්න දන්නවා. හරිද? ෆෝල්ඩර් එකක් හදන්න දන්නවා. දැන් බලමු හදපු ෆෝල්ඩර් එකක් ඩිලීට් කරන්නේ කොහොමද? ෆෝල්ඩර් එකක් හදන්න පුළුවන් නම් ඩිලීට් කරන්න පුළුවන් ඉන්නේ. හදපු ෆෝල්ඩර් එකක් ඩිලීට් කරන්නේ කොහොමද? මම ඒකට මේක ඇතුලේ තව ෆෝල්ඩර් එකක් හදනවා. ඒක මම මේ MD එකෙන් හදන්න. මම ඒක හදන්න ටෙස්ට් කියලා. හරිද? ඔයාලට පේනවා මම මේ පැත්තේ කමාන්ඩ් එකේ ටයිප් කරද්දි මේ පැත්තේ වැඩ. මම තව එකක් හදන්න MKDIR එකෙන් test2 කියලා. පේනවනේ? මම මේ පැත්තේ ටයිප් කරද්දි මේ පැත්තේ ෆෝල්ඩර්ස් ටික ලස්සනට හැදිලා. හරිද? මෙහෙම යනවා. ඊට පස්සේ මම දැන් පෙන්නන්න මෙන්න මේ හදපු ෆෝල්ඩර්ස් ඩිලීට් කරන්නේ කොහොමද කියලා. හරිද? හදපු ෆෝල්ඩර් එක ඩිලීට් කරන්නේ කොහොමද? ඒකට අපිට Windows වල පාවිච්චි කරන්න පුළුවන් කමාන්ඩ් එකක් තමයි del කියන කමාන්ඩ් එක. හරිද? del කියන කමාන්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ Windows වල. ඒ වගේ අපිට Linux environment එකේ පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි rm කියලා කියන්නේ. හරිද? rm කියලා කියන්නේ remove කියන තේරුම. හරිද? remove කියන තේරුම තමයි rm කියලා තියෙන්නේ.
එතකොට කොහොමද? හරි. හරි මම එකට එන්නම්. අපරාධය. හරිද? RM ඔව් සෝරි. RM කියලා කියන්නේ remove කියන එක. හරිද? remove කියන තේරුම. එතකොට අපිට පුළුවන් මේ හදපු කෝඩ් එකක් ඩිලීට් කරන්න. මම දැන් මෙතන RM එකත් එක්ක මම දෙන්නම් ටෙස්ට් කියලා. සෝරි. හරි. හරිද? හරි. මෙතන ප්‍රශ්නයක් ආවා. මට මේ RM කියන remove කියන කමාන්ඩ් එකත් එක්ක මට මේ ෆෝල්ඩර්ස් මෙතන ඩිලීට් කරන්න දෙන්නේ නැහැ. ඒක මෙතන එරර් එක ආපු එක හොඳයි. හරිද? මෙතන අපිට සාමාන්‍යයෙන් remove කියන කමාන්ඩ් එකෙන් සාමාන්‍යයෙන් අපිට ඩිලීට් කරන්න දෙන්නේ ෆයිල්ස් විතරයි. ඒ කියන්නේ ටෙක්ස්ට් ෆයිල් එකක් හැදුවොත් එහෙම නිකන් මෙතන හරිද මම ඒක පස් පෙන්නන්න. ටෙක්ස්ට් ෆයිල් එකක් හදන්න මෙතන. හරිද ඔන්න මම ටෙක්ස්ට් ෆයිල් එකක් නිකන් හැදුවා. මේක මට ඩිලීට් කරන්න පුළුවන් වෙන්න ඕන. දැක්කද? අපිට රිමූව් කරන්න නිකන් රිමූව් කරන්න පුළුවන් txt ෆයිල්ස්. txt ෆයිල්ස් රිමූව් කරන්න පුළුවන්. ඔය ෆෝල්ඩර් එකක් ඩිලීට් කරනවා නම් මෙන්න මේ රිකර්සිව් මොඩ් එකෙන් ෆෝල්ඩර් කියන එකත් එක්ක F එකත් එක්ක මෙන්න මේ කමාන්ඩ් එක දෙන්න වෙනවා. remove text කියන. හරිද? මම දැන් ඔන්න remove text එකෙන් rf එකත් එක්ක test2 කියන එකත් ඩිලීට් කරන්න හදනවා. දැක්කද? මේ පැත්තේ ඩිලීට් වුණා. ඔයාලට පුළුවන් ඕනනම් rm එකෙත් බලන්න. සෝරි මේකේ help එක දෙකක් ඇත්තේ. හරිද? ඊළඟ මෙතන තියෙනවා දකින්න හරි. මේකේ තියෙනවා remove කියන එක පාවිච්චි කළා කොහොමද remove කියන එකේ අර කලින් කතා කරා වගේ help එක. මම කියවනේ ඕනම app එකක අපිට බලන්න පුළුවන් කොහොමද ඒක පාවිච්චි කරන්නේ කියලා ඔප්ෂන් කියලා දීලා ෆයිල් එකේ name එක දෙන්න පුළුවන්. ටේප් නේ. හරි. ඊට පස්සේ අර අපි කවුද මං හිතන්නේ කල්ප වෙන්න ඕනි. කල්ප කතා කරා මේ ෆෝල්ඩර්ස් ගොඩක් එකපාර හදනවා නම් කොහොමද කියලා. හරිද? ඒකත් අපිට පුළුවන් සාමාන්‍යයෙන් අර විදිහටම පුළුවන් හදන්න. අපි මෙහෙම බලන්න ටෙස්ට් මෙහෙම දෙන්න. ටෙස්ට් දැක්කද? මෙතන ටෙස්ට් 1 ටෙස්ට් 2 ටෙස්ට් 3 කියලා ඔයාලට පේනවා එකපාර ෆෝල්ඩර්ස් තුනම හැදුනා මෙතන. සෝරි. ඔව් ෆෝල්ඩර්ස් තුනම හැදුනා මෙතන එක මාරු වෙලා තියෙන්නේ. හරිද? දැක්කද? ෆෝල්ඩර්ස් තුනක් දැන් එකපාර හැදිලා තියෙනවා. ඔයාලට ඒ විදිහටම පුළුවන් ඕන නම් අර parent directory එකක් ඇතුලේ හදන්න වගේ කොහොමද අපි ඒක කියන්නේ? මට මෙහෙම දෙන්නම්කෝ මම mkdir එකත් එක්ක ඔයාලට පුළුවන් හදන්න මම අර කලින් help command එකේ පෙන්නපු දැන් parent කියන එක මම පාවිච්චි කරනවා. parent කියන එක පාවිච්චි කළා මම ඔයාලට දැන් නමක් දෙන්නම් මම කියන්නම් workshop කියලා. workshop කියලා දෙන්න. workshop කියලා දීලා මට පුළුවන් ඕන නම් එතන දැන් දෙන්න A1 හිතනවා මේක වැඩ කරයි කියලා බලමු. A1 කියලා දෙන්න. ඊට පස්සේ යට පුළුවන් D2 කියලා දෙන්න, D3 කියලා දෙන්න. හරිද? ඔව්. වැඩ කරා. හරිද? මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. එහෙම දෙන්න පුළුවන්. මෙතනදී වෙන්නේ දැන් හරිද? මෙන්න මේ P කියන එකෙන් කියන්නේ parent directory එක කියන එක. මෙන්න මේක තමයි මගේ parent directory එක. මෙන්න මේක යටතේ මට හදන්න ඕනි day1, day2, day3 කියලා ෆෝල්ඩර්ස් තුනක් හදන්න ඕනි නම් ඔන්න මම එහෙම දීලා තියෙනවා. හරි. දැන් ඒක බලන්න ඕනේ ඇත්තටම හැදිලාද කියලා. ඔන්න මට පේනවා දැන් ඇත්තටම workshop කියලා ෆෝල්ඩර් එකක් නම් හැදිලා. හරිද? හැබැයි මෙන්න මේ ෆෝල්ඩර්ස් ටික හැදිලාද කියලා බලන්න මොකද්ද කරන්නේ? ඒකට අපිට යන්න වෙනවා workshop කියන එකට. ඔන්න ඒකට ගියාම ඔයාලට පේනවා day 1 කියලා එකක් හැදිලා තියෙනවා, day 2 කියලා එකක් හැදිලා තියෙනවා, day 3 කියලා එකක් හැදිලා තියෙනවා.
හරිද? ඔයාට මෙන්න මේ විදිහට දෙන්නත් පුළුවන්. හරිද? මේ විදිහට දුන්නොත් එම වෙන වෙනම separate 3ක් හැදෙනවා. ඔයාට ඕනි නම් එක ෆෝල්ඩ් එකක් යටතේ එක parent ෆෝල්ඩ් එකක් යටතේ තව ඔයාට ඒක ඇතුලේ ෆෝල්ඩර්ස් 3ක් හදන්න ඕන. හරිද? මේ separate 3ක් හදනවා නම් ඔයාට මෙන්න මේ command එක පාවිච්චි කරා test1 test2 test3 කියලා ෆෝල්ඩර්ස් 3ක් හැදුවා. හරිද? ඔයාට මෙන්න මේ වගේ එක ෆෝල්ඩ් එකක් හදලා ඒක යටතේ ඔයාට හදන්න ඕන නම් ඔන්න workshop කියලා parent එකක් හැදුවා. ඒක යටතේ child ෆෝල්ඩර්ස් 3ක් හැදුවා. හරිද? පැහැදිලිද? තව explanation එකක් ඕනිද? thank you කවුද අපේ කල්ප හරින් සරේ මතක් කරනවට අමතක වෙන දේවල්. ඒක හොඳයි ඇත්තටම කියූප එක. හරි. ප්‍රශ්නයක් තියෙනවද අනිත් කට්ටියට? තේරුන්නේ නැහැ වගේද? තේරුන්නේ නැත්නම් ආයි පාරක් ඔන්න explanation එකක් දෙන්න. ආයි මේකක් දීලා තේරුණා නම් thumbs up එකක් raise hand කරගෙන යන්න. නැත්නම් thumbs up එකක් දාන්න. නැත්නම් okay කියලා text එකක් දාන්න. හරි. දානකොට හරි තේරුණාලු. හරි. motivation එක හරි කල්ප. okay. හරි. අනිත් කට්ටියත් මම හිතනවා තේරුණා බිම්සර okay. අනිත් කට්ටිය දිල්ෂාන් ඔයගොල්ලන් ඉෂාන් ඔයගොල්ලන් ඉස්සරහට යන්න පුළුවන්. බෙනුක sorry something තේරුණාද නැත්නම් තේරුණේ නැද්ද? අග්ගල කියන්න. ටයිම් එක. හරි. okay. හරිනේ මේ සෙට් එක තේරුණා. ඔන්න ෆයිල්ස් හදන්න පුළුවන්. අර කලින් කිව්වා වගේ මේවා ඩිලීට් කරන්න පුළුවන්. හරිද? RM එකත් එක්ක ෆෝල්ඩර් එකක් ඩිලීට් කරන්න අපිට RX කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ ෆයිල් එකක් හදනවා නම් අපිට RM එකෙන් නිකම්ම පුළුවන්. හරිනේ. මම දැන් මේ සෙට් එකෙන් test 3 test oops sorry මම හිටියේ වැරදි තැනක. හරි. මම ඔන්න මේ ඩිලීට් කරද්දි සාමාන්‍යයෙන් අර ෆෝල්ඩර්ස් අපි අර මේ විදිහට හැදුවානේ ඩිරෙක්ටරිස් හැදුවානේ. ඒ වගේම ඩිලීට් කරද්දිත් ඒ විදිහටම අර සෙපරේට් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හරිද? දැක්කනේ දැන් ෆෝල්ඩර්ස් තුනම එකපාරට ඩිලීට් වුණා. ඕකේ. හරිද? ඔන්න මම දැන් වර්ක්ෂොප් කියන එක යනවා. මම ඔන්න දැන් ඒක යටතේ මම යනවා වර්ක්ෂොප් එකට. ගිහිල්ලා ඔන්න ඒක යනවා මම day 1 කියන එක. හරි ඔන්න මම නැවිගේට් කරලා day 1 කියන එකට ආවා. මේකෙත් මම මේ පැත්තට යනවා. day 1. හරිනේ. හරි. දැන් බලන්න මම ෆයිල් එකක් හදන්නේ කොහොමද කියලා. සාමාන්‍ය ටෙක්ස්ට් ෆයිල් එකක් හදන්නේ කොහොමද? ටෙක්ස්ට් ෆයිල්ස් හදන ක්‍රම ගොඩක් තියෙනවා. ටෙක්ස්ට් ෆයිල් එකක් රයිට් කරන ක්‍රම ගොඩක් තියෙනවා. ඒ හැම ක්‍රමයක්ම මම කියලා දෙන්නේ නැහැ. එකක් දෙකක් කියලා දෙන්නම්. අනිත් ඒවා තනිය හොයලා බලන්න. හරිද? අපිට නිකන් empty text file එකක් හදන්න පුළුවන් touch කියන command එක. හරිද? touch කියන command එකෙන් මට පුළුවන් empty text file එකක් හදන්න. මේ text කියලාම දෙන්න ඕනේ නැහැ. මෙතනට දෙන්න ඕනි නම. මම නිකන් මෙතනට දෙන්නම් text. හරිද? ඔයාලට පේනවා මෙන්න මේ text එකට ගියාම මේ නිකන් his file එකක් හැදුවා මේක ඇතුළට ගියාම මුකුත් නැහැ මේ. නේ? ඔන්න දැන් text editor එකකින් open වුණා මගේ. හරිද? text editor එකකින් open වුණා. ඒකේ මුකුත් නැහැ මේ. මේක cut කරලා දාන්න. මුකුත් නැහැ. දැන් මේ his file එකක් තමයි touch text කියන එකෙන් හැදුනේ. හරි touch text කියන එකෙන් හැදුනේ නිකන් his file එකක්. ඊට පස්සේ ඔයාලට ඕන නම් පුළුවන් මේකේට මොකක් හරි application එකක් විතරනකො notepad වගේ අපිට Linux environment එකේ තියෙනවා එක එක text editors. හරිද? text edit කරන්න පුළුවන් application. උදාහරණයක් විදිහට අපිට CLI එකේ ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි Nano කියලා කියන්නේ. හරිද? Nano කියන එක පාවිච්චි කරලා Nano කියන්නේ text edit එකක්. Nano කියන text edit එක පාවිච්චි කරලා පුළුවන් මෙන්න මේ text file එක මොනා කරන්නද text file එක අපිට වෙනස් කරන්න පුළුවන්. edit කරන්න පුළුවන්. මම ඒක නිකන් edit කරලා පෙන්නන්නම්. sorry. ඒකත් එක්ක මට edit කරන්න ඕනේ file එකේ නම දුන්නා නම් ඔන්න මම දැන් text edit කරලා තියෙනවා. මේක කෙලින්ම CLI එකේ තමයි open වෙන්නේ. හරිද? CLI එකේ open වෙන්නේ. මම දැන් දෙන්නම්. මම දෙන්නම් මෙතන hello කල්ප කියන. හරි hello කල්ප. කියලා ඔන්න මම දැන් ටෙක්ස්ට් එකක් එන්ටර් කරා අපේ ෆයිල් එකේ. මම මේක සේව් කරන්නේ කොහොමද? මට පුළුවන්
මේක මට දැන් සේව් කරන්න පුළුවන් control එකත් එක්ක X. හරිද? අර අපි සාමාන්‍යයෙන් ටෙක්ස්ට් ෆයිල් එක මොකක් හරි සේව් කරන්නේ control S කියලා Windows වල. ඒ වගේ control එකත් එක්ක මම දෙනවා X. හරිද? X හොඳේ S නෙමෙයි. මම මෙතන ටයිප් කරලා පෙන්නන්න. හරි. හරි. control එකත් එක්ක X කියන එක දුන්නාම මෙතන වෙනවා save modified buffer කියලා. මම මෙතන yes කියලා දුන්නාම ඔයාලට මෙතන ෆයිල් එක අහනවා මෙතන ෆයිල් එකේ name එක ඕන නම් වෙනස් කරන්න පුළුවන් මේ. ඒ නැතිනේ මෙතන මේ name එක වෙනස් කරන්න පුළුවන්. මම වෙනස් කරන්නේ නැහැ. වෙනස් කරන්න නැතුව text කියන එක ඔහොම දීලා enter කරමු. ඔන්න enter කරලා පස්සේ ඔයාලට පේනවා මෙතන පොඩ්ඩක් නිකන් ඇනිමේෂන් එකක් ගිහලා ලයින්ස් තුනක් රන් වුණා වගේ වුණා. මම දැන් මේක ක්ලික් කරන්න නිකන්. එතකොට බලමු අපේ text edit එකකින් open වෙයි. hello කල්ප කියලා ඔන්න දැන් text edit එකකින් open වෙලා තියෙනවා. හරිද? මේකත් text edit එකක්. මේක වෙන එකක්. අර මුලින්ම ආපු එක නෙමෙයි. වෙන එකක්. හරිද? ඔන්න මේක දැන් open වෙලා තියෙනවා. ඒ කියන්නේ notepad වගේ එකක්. හරිද? ඔන්න මම දෙක කට් කරා. හරි. ඊට පස්සේ ඔයාලට දැන් ඕනි දැන් ඒ වගේ ටෙක්ස්ට් ඒව 3-4ක් තියෙනවා. හරිද? ටෙක්ස්ට් 3-4ක් තියෙනවා. ඔයාලට ඕනි දැන් මේ ඔයා දැන් රන් කරපු එක ඔයා දැන් මේ ටෙක්ස්ට් කියන එක ඇතුලේ ඔයා දැන් රයිට් කරන්න දෙයක්. hello කල්ප කියලා අපි ලියුවානේ. ඔයාලට ඕනි දැන් ඒක බලන්න. ඒක බලන්න පුළුවන් එකක් තමයි cat කියලා කියන්නේ. මේ cat කියන එක අපි පාවිච්චි කරනවා concat කියන එක. concat කරනවා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඒක ඇතුලේ තියෙන බලනවා. හරිද? text sorry. ඔන්න පුළුවන් ඔයාලට බලන්න මේ ෆයිල් එක ඇතුලේ තියෙන්නේ මොනවාද? අපි දැන් ලියපු එක බලන්න පුළුවන් අපිට cat text කියලා දීලා ඔයාලට පේනවා දැන් ඔන්න hello කල්ප කියන එක මෙන්න මේ text files එක ඇතුලේ තියෙන output එක අපිට මේ cat එකෙන් පේනවා. හරිද? පැහැදිලිද? cat කියන එකෙන් පුළුවන් අපිට මෙන්න මේ ෆයිල් එකක් ඇතුලේ තියෙන දෙයක් බලන්න. nano එකෙන් පුළුවන් අපිට මේ ෆයිල් එක ඇතුලේ තියෙන ෆයිල් එකට මොන හරි දෙයක් ලියන්න notepad එකක් විදිහට පාවිච්චි කරන්න. nano කියන්නේත් application එකක්. cat කියන්නේත් application එකක්. සමහරක් ඒවායේ Windows වල නම් මේ cat කියන application එක නැහැ. default එකෙන් නැහැ. හරිද? nano කියන එකත් නැහැ. ඒක මුකුත් නැහැ. ඇත්තටම සමහරක් ඔයගලන්ට සර්වර්ස් හම්බෙයි ඉස්සරහට ඔයගොල්ලෝ machines එකම play කරද්දී ඔය සිස්ටම් එහෙම හැක් කරද්දී මේ nano කියන ඒවා නැහැ. හරිද? වෙනස් ඇප්ලිකේෂන්ස් ඉන්නේ. මේවා ඇත්තටම දාගන්න ඕනි. nano කියන එක නැහැ. කාලි කියන ඩිෆෝල්ට් එක. හරිද? හැමෝම කාලි පාවිච්චි කරන්නේ නැහනේ. අනික සර්වර්ස් කියන්නේ කාලි මැෂින්ස් නෙමෙයි. Linux කියන්නේත් කාලි විතරයි. හරි නේද? sorry. හරිද? ඒතර මේ nano කියන්නේත් ඇප්ලිකේෂන් එකක්, cat කියන්නේත් ඇප්ලිකේෂන් එකක්. මේ nano කියන එක හැමදාම නැහැ. හැම Linux environment එකකම නැහැ. cat කියන එකත් හැමදාම නැහැ. දැන් එතකොට මේවට පාවිච්චි කරන්න පුළුවන් alternatives මොනවද? අපිට පුළුවන් මේ nano කියන එකට වෙන ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරන්න. cat කියන එකට වෙන ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරන්න. හරිද? මේ ටෙක්ස්ට් එක අපිට write කරන්න පුළුවන්. text file එකක් හදන්න පුළුවන් nano එකකින් විතරක් නෙමෙයි. හරිද? හරි. දැන් අපි කලින් පාවිච්චි කරා මේ touch කියලා ටෙක්ස්ට් කියලා එකක් හදලා කියන්නේ හිස් ෆයිල් එකක් හදලා ඊට පස්සේ තමයි රන් කරේ.
ඊට පස්සේ තමයි අපි ඒක ඇතුලේ ලියුවේ. එහෙම නැතුව අපිට පුළුවන්ද කෙලින්ම හරිද කෙලින්ම නෝට් පෑඩ් එකකින් හරි මොකකින් හරි ටෙක්ස්ට් එඩිටර් එකකින් ඕපන් කරලා එකක් ලියන්න. ඔව්. එහෙම පුළුවන්. හරිද? අපිට පුළුවන් සාමාන්‍යයෙන් දන්නා නෝට් පෑඩ් එක ඔන් කරලා මොන හරි ලියලා අපිට පුළුවන් සේව් කරන්න නමක් දීලා. ඒ වගේ අපිට පුළුවන් මේකේ නෝට් පෑඩ් එක වගේ නැනෝ එක වැඩ කරන්න. හරිද? නැනෝ කියන්නේ ඇප්ලිකේෂන් එකක්. අපිට පුළුවන් කෙලින්ම නමක් දීලම අලුත් ෆයිල් එකක් හදන්න. හරිද? මම මෙතන දෙන්නම් hello manisha කියලා. හරිද? hello manisha කියලා දෙන්න. ඔන්න මම එක සේව් කරා control x i දුන්න සේව් කරා. හරිද? ඔයාලට පේන ඔන්න දැන් තමයි මේ පැත්තේ ෆයිල් එක හැදුනේ. කලින් හදලා නෙමෙයි. දැන් තමයි ෆයිල් එක හැදුනේ. ඒක අපි බලන්නේ කොහොමද? cat කියන එකත් එක්ක text2 hello manisha. හරිද? දැන් cat කියන එක වගේ නැහැ. හරිද? cat කියන එක නැහැ. cat කියන එක නැත්තම් අපිට පාවිච්චි කරන්න පුළුවන් තව alternatives තමයි. හරිද? mo කියන command එක. මේක නම් සමහරක් විට Linux වල සාමාන්‍යයෙන් තියෙනවා. හරිද? sorry Linux වල නෙමෙයි Windows වල සාමාන්‍යයෙන් mo කියන command එක වැඩ. පොඩ්ඩක් try කරලා බලන්න වැඩද කියලා මට මතක නැහැ. mo කියන එක වැඩ. ඒකින් කරන්නේ මේ concat එකෙන් කරන දේම තමයි වන්න බලන්න mo කියන එකෙන් text2 hello manisha text කියන එකෙන් hello කර. හරිද? මේ mo කියන එක පාවිච්චි කරලා අපිට පුළුවන් අර cat කරනවා වගේම බලා ගන්න. හැබැයි මම දැන් පොඩි වෙනසක් දෙන්නම්. මම මේ cat කියන එකෙන් දෙන්නම් මෙන්න මේ විදිහට. බලන්න cat කියන එකෙන් මෙන්න මේ ගොඩක් අපිට ඒකේ options ටිකක් තියෙනවා. options ටිකක් තියෙනවා. හරිද? ඊට පස්සේ මම mo කියන එකිනුත් පෙන්නන්නම් options set එකක් තියෙනවා. ඔයා බලන්න මෙතන පාවිච්චි කරන set එකමද මෙතනක් තියෙන්නේ කියලා. මේ මෙතන capital A එකකින් show all කියලා set එකක් පෙන්නනවා. n කියන එකෙන් number. මේ පැත්තේ බලමු n කියන එකෙන් හරි n කියන එකෙන් මේකෙත් numbers තමයි තියෙන්නේ. හැබැයි මෙතන capital A කියලා එකක් නැහැ. හරිද? අරකේ තව option එකක් තිබ්බ B E කියලාත් එකක් තිබ්බා. capital E කියලා තිබ්බා. S කියලා තිබ්බා. T ඔහොම set එකක් තියෙනවා. මේකත් A හා සමාන set එකක් තියෙනවා. සමහරක් ඒවා නැහැ. හරිද? ඒ කියන්නේ අර ඇප්ලිකේෂන්ස් දෙකක් සමහරක් ඒවා තියෙනවා සමහරක් ඒවා නැහැ. ඒ වගේම සාමාන්‍ය දැන් ඔයා ගත්තොත් එහෙම C+ notepad++ ගත්තොත් එහෙම ඒකයි notepad එකයි වෙනස් නේ. ඒකයි VS Code එකයි වෙනස් නේ. අර ඒ වගේ තමයි. editors ගත්තාම සමහරක් ඒවා වෙනස්. හරි සමහරක් ඒවා ගොඩක් features තියෙනවා. හරිද? ඒ වගේ ඒවා තියෙනවා. දැන් ඔයාලට ඕන නම් තව එකක් පෙන්නන්න. ඒක GUI එකක්. හරිද? දෙක GUI එක. මේ පැත්තෙන් ලස්සන මේවා ටිකත් එක්ක පෙන්නනවා ඔක්කොම කන්ටෙන්ට් නම් මම තියෙන සෙට් එක. ඔයාට මේ ඉස්සරට වඩා නම් දැන් මේ ළඟදී අලුත් අප්ඩේට් එකක් ආවා මේකට. ඔයාට පුළුවන් මේ කලින් මේක ඇත්තටම ටෙක්ස්ට් එඩිටර් එකක් වගේ තිබ්බ. ඔයාට පුළුවන් සමහරක් ඇප්ලිකේෂන් මෙතන නිකන් රන් කරන්න. අර VS Code එක වගේ. VS Code පාවිච්චි කරලා දිනනවා ඔයාට නිකන් රන් කරලා බලන්න පුළුවන්. හරිද? මේ වගේ තියෙනවා. මේ තවත් ටෙක්ස්ට් එඩිටර් එකක්. ඕකත් අපිට මේ ටර්මිනල් එකෙන්ම ඇක්සස් කරන්නත් පුළුවන්. හරිද? ඔයාට පුළුවන් මේ Genie එකත් එක්ක මම තව එකක් හදන්න මම ටෙක්ස්ට් ට්‍රී. හරි. මේ ටෙක්ස්ට් ට්‍රී එක ඔන්න දැන් මේකින් ඕපන් වුණේ. මම ඉතින් දෙන්නම් මෙතන ගිහිල්ලා hello beansara කියලා. හරිද? දීලා මම ඔන්න ඒක නම් ඔන්න control S ගහලා තමයි save කරන්නේ. හරිද? මේකේ control X ගහන්නේ නැහැ. සාමාන්‍යයෙන් terminal එකේ පාවිච්චි කරලා එහෙම ගන්නෙ. UI කියන. හරිද? ඔන්න text tree එකත් හැදුණා. දැක්කනේ? alternatives පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව අපි මේ cat එකත් එක්ක මෙන්න set එකක් තමයි text. හරිද? මම මේක දෙන්නම් cat text. හරිද? මේ set එකත් එක්ක මෙන්න ටිකක් තමයි. ඊට පස්සේ අපිට පාවිච්චි කරන්න පුළුවන් head කියන command එක. head කියන එකත් එක්ක මම මේක දුන්නොත් එහෙම text කියන එක දුන්නොත් එහෙම ආයිත් එන්නේ hello කල්ප කියන. හරිද? තව එකක් තියෙනවා less. less එක මගේ නෑ. ඒක දාගන්න. හරිද? command එක නෑ කවන්නේ. ඕගොල්ලෝ try කරලා බලන්න ඔයාලගේ ඇති. මේ head කියන command එකකින් ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න text කියන එක. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. head කියන එකකින් පාවිච්චි කරාම සාමාන්‍යයෙන් default එන්නේ ලොකු තියෙන කියන්නේ ලොකු ටෙක්ස්ට් ෆයිල් එකක් නම් පේලි 10 15 20 30 ඔහම තියෙන එකක් නම් ඩිෆෝල්ට් එන්නේ පළවෙනි පහ විතරයි මෙන්න මේ විදිහට පෙන්නන්නේ. cat එකෙන් නම් ඔක්කොම පෙන්නනවා. මුලින් ඉඳන් අගටම පෙන්නනවා. mo එකෙනුත් පෙන්නනවා. head එකෙන් පෙන්නන්නේ පළවෙනි lines පහ විතරයි. ඊට පස්සේ less කියලා තව command එකක් තියෙනවා. less එකෙන් පෙන්නන්නේ sorry. කොහොම tails තියනවද කියලා. tail command එක තියෙනවා. හරිද? head tail.
ලස් එක නෑ ලස් එක ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ තියෙනවද කියලා ටේල් කියන කමාන්ඩ් එක ගත්තොත් එමේ ඒකෙන් දැන් ඔයගොල්ලෝ පේන දැන් එකම නිකන් කන්ටෙන්ට් එක වගේ. එහෙම නෑ. ටේල් කියන එකෙන් සාමාන්‍යයෙන් පෙන්නන්නේ මොකක් හරි ලොකු ෆයිල් එකක අන්තිමම තියෙන කන්ටෙන්ට් එකේ අන්තිම ලයින්ස් පහ තමයි පෙන්නන්නේ. දැන් අපේ එකේ තියෙන එක ලයින් එකයිනේ. ඒ හින්දා ඉතින් කන්ටෙන්ට් එක පෙන්නනවා. ඩීම් බැලුවත් ඒක හෙඩ් එකටයි තියෙනවා. මොකද පළවෙනි ලයින්ස් පහ යටතේ තියෙනවා. ටේල් එකෙන් බැලුවොත් අන්තිම ලයින්ස් පහ යටතේ තියෙනවා. ලයින් එකයිනේ තියෙන්නේ. ඒ හින්දා කොහොමත් පෙන්නනවා. අපි දැන් ලයින්ස් 10ක් විතර ගත්තොත් එහෙම පළවෙනි පහ විතරයි පෙන්නන්නේ මේකේ. මෙතනින් ගත්තොත් එහෙම අන්තිම පහ විතරයි පෙන්නන්නේ. හරිද? එතකොට ඔන්න දැන් ටච් එකෙන් අපි හිස් ෆෝල්ඩ් එකක් හදන්න දන්නවා. හිස් ෆෝල්ඩ් එකක් නෙමෙයි. හිස් ටෙක්ස්ට් ෆයිල් එකක් හදන්න දන්නවා. ඊට පස්සේ නැනෝ කියල එක පාච්චි කරගේ එඩිට් කරන්න පුළුවන්. ඊට පස්සේ ගුවන් නැනෝ විතරක් නෙමෙයි තව ඇප්ලිකේෂන්ස් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. අපිට head tail mo cat ඕවා පාවිච්චි කරලා අපිට පුළුවන් ඒකේ තියෙන කන්ටෙන්ට් එක බලන්න රීඩ් කරන්න. දැන් මම හිතනවා මේ ටික මේකේ ඩබ් එකක් තියෙන දෙයක් නෑ කියලා. හරිද? මේකේ මොන හරි ගැටලුවක් තියෙනවද මේ සෙට් එකේ? පැහැදිලි නැති තේරුම් නැති දෙයක්? අපට නම් ප්‍රශ්නයක් තියෙන විදිහක් නැත. අනිත් කට්ටිය ටක් ගාලා තව විනාඩි 10ක් වගේ තියෙන්නේ අපිට. ටක් ගාලා මොකක් හරිම එකක් දෙන්න. කතා කරන්නේ නැතුව ඉන්න එපා. නැත්තම් මම ඔහේ නිකන් කරගෙන යනවා වගේ. එහෙම කම්මැලි. හරි බිම්සරත් ඔව් ආ 12 වෙනකම් පුළුවන් අපිට බෑනි මචං. හරි ප්‍රශ්න නෑ. හරි අනිත් කට්ටියටත් නෑ කියලා කියනවා. හරි. දැන් මම කරන්න හදන්නේ දැන් කලින් පාවිච්චි කරන ඇනෝනේ අපිට ටෙක්ස්ට් රයිට් කරන්න. ඇනෝ විතරක් නෙමෙයි තියෙන්නේ අපිට පුළුවන් තව පාවිච්චි කරන්න මේ ඇප්ලිකේෂන් එකක් තමයි ඇප්ලිකේෂන් එකක් විදිහම සලකන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි එකෝ කියලා කියන්නේ. එකෝ කියන්නේ නිකන් Python වල තියෙන්නේ print කියලා එකක් කමාන්ඩ් එකක්. ඒකෙන් කරන්නේ මොකක් හරි දෙයක් print කරන එකනේ. මම නිකන් print කරන්න. මම මෙතන දෙන්නම් hello guys කියලා. එක මේක නිකන් print කරනවා. මේක කොහෙවත් save වෙන්නේ නැහැ. නිකන් print කරනවා hello guys. PHP දන්නවනම් PHP වල අපි සාමාන්‍යයෙන් එකෝ පාවිච්චි කරන මේ වගේ දෙයක්. මොකක් හරි print කරනවා. හරිද? bash පාවිච්චි කරනවා. bash එකේ තියෙනවා මෙන්න මේම hello කියලා පාවිච්චි කරනවා. මේකෙන් කරන්නේ නිකන් මොකක් හරි අපිට දෙයක් print කරන්න ඕන නම් display කරන්න ඕන නම් echo කියන එකත් එක්ක පාවිච්චි කරලා අපිට පුළුවන් ඒකේ output එක display කරන්න. අපිට දැන් ඕනි මෙන්න මේ content එකත් අපි දීලා. හරිද? content එකත් අපි දීලා ඒක තව ෆයිල් එකක් ඇතුළටත් දාන්න ඕන. උදාහරණයක් විදිහට මේ වගේ text file එකක් ඇතුළට දාන්න ඕන. එහෙම කොහොමද කරන්නේ? මම මේ hello guys කියන එකම ගන්නම්කෝ. මට ඕනේ මේක ෆයිල් එකක් ඇතුළට දාන්න. එහෙම ෆයිල් එකක් ඇතුළට දාන්න ඕන නම් මම කරන්නේ මෙන්න මේ කන්ටෙන්ට් එක රීඩිරෙක්ට් කරනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ ඊතරේ මෙන්න මේක ඇතුළට දාන්න කියලා වගේ තමයි මේ අදහස. හරිද? රීඩිරෙක්ට් කරනවා. මම දැන් මෙතනට හදන්නම් text4 කියලා. text4 text4 කියලා හැදුනා. දැන් මේ text4 එකේ තියෙනවා බලන්නේ කොහොමද? අපිට පුළුවන් මේක cat එකක් දෙන්න. text4 එක hello guys කියන එක ඔන්න එකෝ එකෙන් ඩිස්ප්ලේ කරා. ඩිස්ප්ලේ කරපු එක මම රීඩිරෙක්ට් කරා මෙන්න මේකට. text4 කියන එකට. හරිද? text4 කියන එකට දැම්මා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඕන ෆයිල් එකක් ඇතුළට කන්ටෙන්ට් එකක් දාන්න. හරිද? මම මේකේ යූසේජ් එකක් පෙන්නන්න මම ඉස්සෙල්ලා ඔය දකින්න සමහරක් විට සජෙස්ට් වුණා. ඒක නිකන් පෙන්නන්න. ඒක සමහරක් විට ඕනි වෙයි. දැන් ඔයගොල්ලෝ මේ අයිඩියා එකක් නැහැ නේ ඇත්තටම මේක පාවිච්චි වෙන්නේ මොකටද කියලා මම අද පාවිච්චි කරා. හරිද? අද උදේ පාවිච්චි කරා මම කියන්න. දැන් කියන්න ඇයි? පේනවද? sorry හරිද? පේනවද මම අද පාවිච්චි කරලා තියෙන්නේ? මම මෙන්න මේ කියන මේක shell එකක්. හරිද? shell එකක් කියන මම මේ reverse connection එකක් ගන්න පාවිච්චි කරපු payload එකක්. මට මේක ඕන වුණා මේක ෆයිල් එකක් ඇතුළට දාන්න. shell.sh එක. මම ඒක ඇතුළට දැම්මේ කොහොමද? කලින් විදිහටම තමයි. ඔයගොල්ලන් මේ hello guys කියන එක දැම්මා වගේම තමයි මේක ඇතුළට දැම්මේ මේ. ඔන්න දැන් real world example එක. හරිද? මට reverse connection එකක් ගන්න, මට access එකක් ගන්න මේ server එකට. මම කරා exploit එකක් විදිහට ටක් ගාලා payload එකක් දැම්මා මේක ඇතුළට. දාලා ඒක දැම්ම ෆයිල් එකක් ඇතුළට. දාලා මම කරේ ඒක host කරලා server එකෙන් ඒක access කරලා ඒක ගර්ගෙන මම access ගත්තා. එකයි ඔන්න මම දැන් ඒක ආපු එක හොඳයි. ඔන්න
අවුරුද්දට හිතුවොත් එහෙම ඇයි අපි මේවා ඉගෙන ගන්න කියලා ඔන්න ඉගෙන ගන්න හේතුව. හරිද? මම මේ අද උදේ දැන් මේක පාවිච්චි කරා. හරිනේ. පේනවා hello guys කියන එක මෙහෙම ආවා. ඔන්න ඒකත් එක පාවිච්චි කරපු එක්සැම්පල් එකක්. හරිනේ මම හිතනවා තේරෙන්නේ නැති. මම ඔන්න මේකත් එක්සිකියුට් කරලා පෙන්නන්නම් කැට් එකකින් ඉගත් තේනවාද කියලා හරියට. එක්ක නෙමෙයි. මේක ඇවිල්ලා මේ එක්සිකියුට් වෙන ෆයිල් එක. මම මේක එක්සිකියුට් කරොත් එහෙම වාගේ මම කියන්නේ මේ මම කියන්නේ ඇක්සස් ගන්න පුළුවන්. එහෙම තියෙන්නේ නැති. මෙයා හැක් කරනවා කියලා හිතන්න උතර වල අයිඩියා එකක් එයි. මේක පස්සේ හොඳටම පැහැදිලි කරන්නම් ඉස්සරහ වර්ක්ෂොප් වලදී. දැන් හිතන්න මේකෙන් ඔයා හැක් කරන්න පුළුවන් එක. මේක රන් කරොත් එහෙම ඔයාගේ කනෙක්ෂන් එකක් මට ගන්න පුළුවන්. ඒ වගේ එකක් මම ලිව්වේ මේකේ. හරිනේ. දැන් ඔයාලට තේරෙනවානේ මේක අපි ඉගෙන ගන්න ඕනේ කියලා අයිඩියා එකක් තියෙනවනේ. හරි. මම ඒක මෙතන ඩිලීට් කරන්න නැත්නම් මට අමතක වෙනවා මම ඒක හැදුවේ ඇයි කියලා මෙතන. හරි. ඔන්න දැන් එකෝ එකෙන් මෙන්න අපි හදපු සෙට් එක තියෙනවා. එකෝ එකෙනුත් අපි ඔන්න අද වැඩක් කරා. හරිද? එකෝ එකකින් වැඩක් කරා. දැන් ඔයාට ඕනි මේ ෆයිල් එකක් ඇතුලේ දැන් ඔයා දැන් දාලා තියෙන හිතන්නකෝ දැන් මේ cat expo කියලා. මේක කියලා හිතන්න ඔයාට ඕනි මේ hello guys එකත් එක්ක ඔයාට ඕනි hello guys මේක edit කරන්න. hello guys I am Pasindu Dilshan කියලා දාන්න ඕනේ. එහෙම කොහොමද දාන්නේ? ඉතින් ඔයාට හරි ලේසි. text එකක් edit එකක් open කරා. ආයෙත් text 4 කියන එක දැම්මම ඔයාට පේන ඔන්න hello guys කියන එක. ඔයාට පුළුවන් මෙතන දාන්න කොහොමද? මෙතන දාන්න පුළුවන්. හරිද? Pasindu Dilshan කියලා ගහන්න. හරිද? දාලා මොකද කරන්නේ? chat එකෙන් බැලුවොත් එහෙම ඔන්න දැන් ඒ